අයිබෝවන් දරුවනේ ධාවන ශ්‍රේණියට අලුතෙන් එක්වුණු මේ දුවාල පුතාලට බොහොම පළවෙනි වාර පරීක්ෂණය ආසන්නයටද ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ පළවෙනි වාර පරීක්ෂණයේ ආසන්නයට ඔබ ආවත් මේ වාරය තුල ඔබට ඉතාමත් වැඩි විශේෂ සමගාමී කටයුතු ප්‍රමාණය ක්‍රියාත්මක වුණා. ඒතර ඒකේ ප්‍රතිඵලය හැටියට අපි දැක්කා දරුවන් පන්ති කාමරය තුල රැඳීමේ යම් අඩුවක් ඒ බාහිර ක්‍රියාකාරකම් වල නිරත වීම හින්දා. එතකොට ඒකින්ද අපි ගණිතාංශය හැටියට තීරණය කළා ඔබට මුල් පාඩම් 8ක් වගේ ප්‍රමාණයක නිබන්ධනයක් සකස් කරලා දීලා ඒක ඔබට පිළිතුරු සපයන අවස්ථාව දීලා එහි පිළිතුරු සාකච්ඡා කරන්න. මේ පිළිතුරු සාකච්ඡා කරන්න අපිට කල් වේලාව පිළිබඳ ආපු ගැටලුව හින්දාම හිතුවා මේ ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ටික ඔබත් සමග මේ ආකාරයට සාකච්ඡා කරන්න. එතකොට ඔබ පිළිතුරු ලියූ ඔබට ලබා දුන්නු මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට දැන් පිළිතුරු ලියලා ඇති. ඒ පිළිතුරු පත්‍රයත් රැගෙන ඔබේ උත්තර පරීක්ෂාව මේ වීඩියෝ හරහා මේ කාර්යය හරහා මේ තුලින් බලා ගන්න. එතකොට ඔබට බොහොම පහසුවක් වෙයි මුල් පාඩම් ටික පිළිතුල යම් පුනරීක්ෂණයක් ඔබට කරලා දෙන්නයි මම බලාපොරොත්තු වෙන්නේ මේ කාර්යය තුලින්. එතකොට දරුවනේ මම ඔබට ලබා දුන්නු ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ. ඒතර මම පළවෙනි ප්‍රශ්නේ ඔබට ලබා දීලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා අපේ පළවෙනි පාඩමට අදාළව සහ ඒ වගේම අපිට වර්ගඵලයේ පාඩමට අදාළව. එතකොට අපිට දීලා තියෙන්නේ පුතා මේ කේන්ද්‍රික ඛණ්ඩය. කෝණය අංශක 45යි මම ඉක්මනින් කතා කරනවා අරය සෙන්ටිමීටර 14යි අරය සෙන්ටිමීටර 14යි කෝණය අංශක 45යි. ඒතර මෙම රූපයේ දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හා වර්ගඵලය සොයන්න. මෙම කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතියයි වර්ගඵලයයි අපෙන් අහන්නේ. ඒතර මෙයාගේ පරිමිතිය හොයනකොට ඔබ දන්නවා මේ අරය 14යි. අයතොට මෙතනත් අරය 14යි. එහෙනම් ඔයා මේ වක්‍ර කොටසේ දිග සොයා ගන්න ඕනේ. ඒතර පළවෙනි පාඩම තුලදී අපි ඉගෙන ගන්නවා මේ වක්‍ර කොටසේ මේ ඡාප කොටසේ දිග හොයන්න. එමනම් අපි ගත්තොත් අපට වක්‍ර කොටසේ දිග අපි හොයනවා. එතකොට අපි දන්නවා අපි ඉගෙන ගත්තා මේ වක්‍ර කොටසේ දිග හොයන සූත්‍රය. කේන්ද්‍ර කෝණය A නම් 360න් A වරක් 2.5r 360න් A වරක් 2.5r. එතකොට අපි මේකට අගයම ආදේශ 360යි A කියලා කියන්නේ කේන්ද්‍ර කෝණය 45යි 2යි 5 කියන්නේ 7න් 22යි R කියන්නේ 17ට පිළිතුරු ලියද්දි අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ පියවරක් බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේක සුළු කර හැකි 45 1යි 360ට 45 අපිට තියෙනවා 8ක් යනවා. එහෙනම් 7 2යි 14ට 2යි 4යි එතන 8ට 4 2යි දෙවරක් 11. එහෙනම් මේ වක්‍ර කොටසේ දිග එහෙම නැත්නම් මේ ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11ක් වෙනවා. ඡාප කොටසේ දිග සෙන්ටිමීටර 11. ඒතර මේ ඡාප කොටස සෙන්ටිමීටර 11ක් වෙද්දි එවනම් මේකේ පරිමිතිය. දැන් මෙයාගේ පරිමිතිය ලැබෙනවා 14යි සෙන්ටිමීටර. මේ අරය 14යි සෙන්ටිමීටර. ඡාප දිග 11යි සෙන්ටිමීටර. එතකොට 14යි 28යි 28යි 10යි 38යි 39යි සෙන්ටිමීටර වෙනවා මෙයාගේ පරිමිතිය.
මෙයාගේ පරිමිතිය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න අපි ඉගෙන ගත්තා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියන්නේ අරයන් දෙකෙත් මේ ඡාප කොටසෙත් දිග. ඒතර අපිට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒතර වර්ගඵලය සොයන්න අපි ඉගෙන ගමු. එහෙනම් මෙයාගේ වර්ගඵලය ගමු. ඒතර මේකේ වර්ගඵලය කියලා කියන්නේ අපි හැමෝම ඉගෙනගෙන තියෙන පාඩම. එහෙනම් සූත්‍රය මොකද? 360න් ඒ වෘත්තයක වර්ගඵලය අපි දන්නවා 5r වර්ගය. 360න් ඒ වල 5r වර්ගය. එහෙනම් 360න් a කියලා කියන්නේ කෝණය 45යි, 5 කියලා කියන්නේ 7න් 22යි, r කියලා කියන්නේ 14 ගුණ කිරීම 14. 360න් කෝණය 45යි, 5 7න් 22යි, 14 ගුණ කිරීම 14. සුළු කරලා අපි ඉස්සෙල්ලා වගේම මෙතෙන්ට 45 ඒවා 8යි. 7 වරක් 14ට 2යි. දෙවරක් 4යි. දෙවරක් 11යි. දෙවරක් 2යි. ඊට පස්සේ අපිට පුළුවන් දෙවරක් 14ට 7යි. 77යි 11 වරක් 7. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙයාගේ වර්ගඵලය 77යි. එතකොට අපිට ගැටලුවකට මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය සොයන්න આવොත් අපි 360 මේ කේන්ද්‍ර කෝණයේ වරක් 5r වර්ගය ඡාපදික හොයන්න ආව 360 මේ කේන්ද්‍ර කෝණයේ වරක් 2.5r. ඊළඟට දෙවෙනි ගාන හැටියට ඔබට දීලා තියෙනවා. මම මේ කරගෙන යන්නේ පළවෙනි පාඩම් අට පිළිබඳව පොඩි පුනරීක්ෂණයක්. එතෙන්දී ප්‍රශ්නය හරහා පාඩමම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 29 සෙන්ටිමීටර් වේ. එහි අරය අපිට දීලා තියෙනවා 9යි කියලා. අරය 9ක් නම් අහනවා කේන්ද්‍ර කෝණය කීයද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 29යි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය කියලා කියන්නේ ඔබ දන්නවා මේකේ පරිමිතිය කියලා කියන්නේ අරයන් දෙකයි. 2r. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය 2r. ඊට පස්සේ ඡාප දිගයි 360න් a වරක් මෙතන a වෙන්න පුළුවන් θ කියලා දාන්න පුළුවන්. 2.5r සමාන වෙන්න ඕන කීයටද? 29ට. මෙයාගේ දීලා තියෙන අපිට පරිමිතිය 29යි කියලා. එහෙනම් අරයන් දෙකත් ඡාප දිගෙත් එකතුව 29ට සමාන වෙනවා. අපෙන් අහන්නේ කේන්ද්‍ර කෝණය අපෙන් අහන්නේ. එතකොට අපි දීලා තියෙනවා අරය 9. 2 වැඩි කිරීම 9. 360න් a වැඩි කිරීම 2යි. 5 7න් 22යි. r කියලා කියන්නේ 9යි. මෙයා 29යි. ඔන්න අපි සුළු කළා සූත්‍රයට ආදර්ශ. මෙතන දෙවරක් 9 18යි. එකතු කිරීම දෙවරක් 9 18යි. දැන් අපිට සුළු කරගන්නට ඕන මෙතන පොඩ්ඩක් සරල කරගමු. a වැඩි කිරීම 44 වැඩි කිරීම 9 බෙදීම 360 වැඩි කිරීම හතම පොඩ්ඩක් සරල කරා. සමානයි 29. දැන් මට මොකක්ද ඕනේ? මෙන්න මේ a කීයද කියලා හොයාගන්න ඕනේ. එහෙනම් a හොයනවා මේ 18 අයින් කරනවා මේ පැත්තට ගියා. 18 අනිත් පැත්තට ගෙනාවොත් a එකතු කිරී a ගුණ කිරීම 44 වැඩි කිරීම 9 බෙදීම 360 වැඩි කිරීම 7 සමානයි 29 අඩු කිරීම 18. 29 අඩු කිරීම 18. එතන 29න් 18ක් අඩු කරනවා. 9න් 8ක් අඩු කළා 1යි. මෙතන 11යි. එතකොට 11යි. එහෙනම් a වැඩි කිරීම 44 වැඩි කිරීම 9 බෙදීම 360 වැඩි කිරීම 7. අපිට පුළුවන් හරස් ගුණිතයක් හරහට වැඩි කරන්න. a වැඩි කිරීම 44 වැඩි කිරීම 9. a වැඩි කිරීම 44 වැඩි කිරීම 9 360 වැඩි කිරීම 7 උඩට යනවා. 11 වැඩි වෙනවා කාගෙන්ද?
360 වැඩි කිරීම 7. 11 වැඩි වෙනවා 360 වැඩි කිරීම 7. මම A කියන කෝණය යුක්ත කළොත් 11 වැඩි කිරීම 360 වැඩි කිරීම 7 බෙදීම 44 වැඩි කිරීම 9. දැන් A වලගේ සුළු කරගන්න. දැන් සුළු වෙනවා 9 වරක් 1යි 36ට 4යි 4. ඊළඟට 11 වරක් 1යි 11 වරක් 4යි. ඊට පස්සේ මොකද සුළු කරලා මේ 44න් බෙදුවොත් 4 වරක් 10යි. එහෙනම් 10 වරක් 7 කියන්නේ 70යි. A කියන කෝණයේ අගය අංශක 70. එතකොට මම කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය දීලා කෝණය හොයන්න දුන්නා. මෙතන අපිට පුළුවන් වුණා කෝණය දීලා අරේ හොයන්න දෙන්න අපිට පුළුවන්. ඊළඟට මම ඊළඟ ප්‍රශ්නේ හැටියට දෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ කේන්ද්‍ර කෝණයේ 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵල 154 නම් අරේ හොයන්න. ඒතර තුන්වෙනි ප්‍රශ්නේ මම ඔබට දෙන්න දුන්නේ කේන්ද්‍ර කෝණය අංශක 90ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක. කුඩාවට පිටු සටහනකින් ඔබට පෙන්නුවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා කේන්ද්‍ර කෝණය අංශක 90යි. කේන්ද්‍ර කෝණය අංශක 90යි. මෙයාගේ වර්ගඵලය 154යි වර්ග සෙන්ටිමීටර. අරය R. අරය R. අපෙන් අහන්නේ මොකද්ද අරය කීයද කියලා R කීයද කියලා තමයි අපේ ප්‍රශ්න කරන්නේ. එහෙනම් R සොයාගන්න අපිට පුළුවන් මේ විදිහට පාවිච්චි කරන්න. එහෙනම් මෙයාගේ වර්ගඵලය 360න් A ගුණ කිරීම 5R වර්ගය සමානයි 154යි. 360න් A වැඩි කිරීම 5R වර්ගය 154යි. ඒතර A කියලා කියන්නේ අපි කෝණය දීලා තියෙන අංශක 90යි කියන්නේ. 360න් 90යි 5 කියන්නේ 7න් 22යි R වලගේ දන්නේ නැහැ එයා 154යි. 360න් 90යි 7න් 22යි R වර්ගය 100. ඒතර 90 ඒවා 1යි 90 ඒවා 4යි සරල කරා. 90 ඒවා 1යි 90 ඒවා 4යි සරල කරා. අපි ඉස්සෙල්ලා වගේම R වර්ගය උක්ත කරන්නයි යන්නේ. එහෙනම් 22 කොට කිරීම R වර්ගය 154 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. 154 ගුණ කිරීම 4 ගුණ කිරීම 4. එවනම් R වර්ගය සමානයි R වර්ගය සමානයි 154 154 ගුණ කිරීම 4 ගුණ කිරීම 7 බෙදන්න ඕන කාගෙන්ද මේ 22කින් බෙදන්නට අවශ්‍යයි. ඒතර 22කින් බෙදන්න. දැන් ඒතර අපි මොකද කරේ? මෙයාගේ වර්ගඵලය දුන්නා. කේන්ද්‍රික ඛණ්ඩය 360න් A වර 5R වර්ගය සමානයි 154යි. ඒතර මෙතන ආවා එහෙනම් කෝණය දුන්නානේ 90යි 360න් 90යි 7න් 22යි R වර්ගය. 90 ඒවා 1යි 90 ඒවා 4යි. මම R වර්ගය උක්ත කරන්න උත්සාහ කරා. එතකොට 22යි R වර්ගය තියාගෙන 4 ගුණ කිරීම 7 මම හරස් ගුණිතයෙන් එහෙ උඩට ගෙනාවා. R වර්ගය සමානයි 154යි 4යි 7යි. මම 22කින් මේක බෙදන්න පුළුවන්. 22 ඒවා 1යි 22 ඒවා 7යි. 22 ඒවා 1යි 22 ඒවා 7යි. දැන් ලැබෙනවා එහෙනම් R වර්ගය සමානයි 4ක් 4 28යි 28 ඒවා 7 28 ඒවා 7 28 ඒවා 7 කියලා කියන්නේ 196යි. හරි? 4ක් කඩපඩ ඕක 196යි. දැන් එතකොට එහෙනම් 196 නම් R සමානයි 196 වර්ගමූලය R සමානයි 14යි සෙන්ටිමීටර. ඒතර මේ කේන්ද්‍රික ඛණ්ඩේ අරය සෙන්ටිමීටර 14ක් වෙනවා. එතකොට අපි මේක තුල පළවෙනි ගාන ඇතුලේ මම මෙතන මේ ගණන් 3 ඇතුලෙන් ඔයාලට මතක් කරන්න උත්සාහ කරන්නේ කලේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සහ වර්ගඵලය ආශ්‍රයෙන් ඔබ ඉගෙනගත්ත කර්ම කාරණා ටික ගැන මතක් කරන්න අපි උත්සාහ කරා. අපි එතකොට දැන් කතා කරන්න තියෙන්නේ හතරවෙනි ගාන. හතරවෙනි ප්‍රශ්නය. ඒතර මම හතරවෙනි ප්‍රශ්නය සහ පස්වෙනි ප්‍රශ්නය ඔබට වර්ගමූලයේ පාඩමට අදාළව තමයි යොමු කරලා තියෙන්නේ. වර්ගමූලයේ පාඩම. ඒතර මම හතරවෙනි ප්‍රශ්නයේදී වර්ගමූලයේ පාඩමේ මම පළවෙනි ප්‍රශ්නය අහනවා මොකද්ද?
වර්ගමූල 23හි පළමු සන්නිකර්ෂණාගය සොයන්න. වර්ගමූල 23හි පළමු සන්නිකර්ෂණාගය සොයන්න. එතකොට අපි වර්ගමූල 23 පළමු සන්නිකර්ෂණාගය සොයනකොට කොහොම විස්තර ඔබට විස්තර කරලා තියෙනවා මේවා ගැන. මොකද අපේ අංශය ඔබ දන්න අපේ ගණිත ගුරුවරු බොහොම කැපවීමෙන් මේවා විස්තර කරලා තියෙනවා. මම ඒ නිසා මේ ගණන් ටික හදාගෙන යනවා ඔබට මතක් වෙන්න. අපි ඉස්සරදා අපි 23 පළමු සන්නිකර්ෂණාගය සොයන්න ඕන වුණාම අපි බලනවා මේ 23ට කිට්ටුවෙන් තියෙන පූර්ණ වර්ගය මොකක්ද කියලා. ඒ 23ට අඩු පැත්තේ තියෙන පූර්ණ වර්ගය තමයි කියන්නේ. ඒතර 16 නේ තියෙන්නේ. 23ට අඩු පැත්තෙන් තියෙන කිට්ටුම පූර්ණ වර්ගය 16. 16 23ට වැඩි පැත්තෙන් තියෙන කිට්ටුම පූර්ණ වර්ගය 25. 23ට වැඩි පැත්තෙන් තියෙන 25. එහෙමනම් 16 23 25. 16 23 25. 16 වර්ගමූලය ඔබ දන්නවා 4යි කියලා. 25 වර්ගමූලය ඔබ දන්නවා 5යි කියලා. එහෙනම් දැන් අපි 23 වර්ගමූලය ආසන්නව පළමු දශම ස්ථානයේ අපි දශම ස්ථාන එකකට අපි ගණනය කරගන්න ඕන. ඒතර දැන් මේක ආසන්න පූර්ණ වර්ග දෙක ගන්න. ඊට ගුණ කිරීම ටික මෙතන කරන්න. ආයක වෙන කොලයක වෙන තැනක ඔබ මේක ගුණ කරන්න යන්න ඕනේ නෑ. ඒතර අපි 23ට කිට්ටුම ගන්න. ඒතර 23 කියලා කිව්වම ඔයාලට පේනවා 25 පැත්තට ගොඩක් ළමයි. ඒක විතර මේ 23 වර්ගමූලය 5ට ගොඩක් ආසන්නව ඉන්නවා කියලා. එහෙනම් බලමුකෝ 4.1ද 4.2ද 4.3ද 4.4ද 5ද ඔය විදිහට අපි බලාගෙන යනකොට 4.5ට වඩා වැඩි පැත්තේ. එහෙනම් අපි 4.7 කියන්නේ 7ක් විතර වර්ග වෙන කීයද කියලා. 4.7ක් වුණා. 4.7 4.7න් වැඩි කරොත් 4ක් 49 4ක් ඉතුරුයි. 4ක් 4 28යි 4යි 32යි 4ක් 28යි දෙකක් ඉතුරුයි. 4ක් 16යි 2යි 18යි 49 4ක් ඉතුරුයි 28යි 4යි 32යි 4ක් 4 28යි දෙකක් ඉතුරුයි 16යි 2යි 18යි 9යි 8යි 2යි 10යි එකක් ඉතුරුයි. මෙතන 9යි 3යි 12යි එකක් ඉතුරුයි. එහෙනම් 2යි ඉතුරු 22යි දශම බිංදුවයි නම් අපිට ඕනේ 23ට කිට්ටු ගන්න ඔයාලට 23ට. එහෙනම් බලමු තව එකක් ඉස්සරහට කියලා බලමු. 4.8 වුණා. 4.8ක් වුණා. 8 වරක් 64යි 6ක් ඉතුරුයි. 8 වරක් 4 32යි 6යි 38යි. 4 වරක් 32යි 3ක් ඉතුරුයි. 16යි 3යි 19යි. 4යි 10යි එකක් ඉතුරුයි. 23.04යි. එහෙනම් 23.04යි නම් 23ට වඩා කිට්ටු වෙන්නේ 22.09ද 23.04ද 22.09 වුණොත් මේක 0.91ක් විතර අඩුයි. මෙතන 0.04ක ඒ කියන්නේ 100න් පංගු 4ක් වැඩි. එහෙනම් වඩාත් අපිට කිට්ටු වෙන්නේ මේක. එහෙනම් වර්ගමූල 23 පළමු සන්නිකර්ෂණාගය මූල 23 පළමු සන්නිකර්ෂණාගයට වඩාත්ම සුදුසු වෙන්නේ 4.8. වර්ගමූල 23 පළමු සන්නිකර්ෂණාගයට වඩාත්ම සුදුසු වෙන්නේ 4.8. ඊළඟ ප්‍රශ්නය මම ඔබට දීලා තියෙන්නේ බෙදීමේ ක්‍රමය. මූල 39 අගය පළමු දශම ස්ථානයට බෙදීමේ ක්‍රමයට ගණනය කරන්න. ටිකක් ඔබට උගන්වනකොට පටලවා ගත්ත තැනක් නේද දරුවෝ? පොඩ්ඩක් පැටලවිච්ච තැනක් මේ. එතන බලමු. එහෙනම් වර්ගමූල 39 මම පස්වෙනි ගානේ හැටියට ඔබට දීලා තියෙන්නේ මූල 39 පළමු දශම ස්ථානයට එහෙමනේ කියන්නේ නේද? වර්ගමූල 39 අගය පළමු දශම ස්ථානයට බෙදීමේ ක්‍රමය ලබා ගන්න. ඒ කියන්නේ අපි සාධාරණ ක්‍රමයේ කියලා කියන තරම් මේක මූල 39. එනවා 39 ඉලක්කම් දෙක බැගින් අපි කට්ටල් කරගෙන තියෙන්නේ. එහෙනම් මෙයාට කිට්ටුම පූර්ණ වර්ගය වෙන්නේ 36. එයාගේ වර්ගමූලය අපි දෙපැත්තට ලියමු. කොහොමද අපි මේ ඉගෙන ගත්තේ? උත්තර අඩු කරාම 3යි. දශම තිත
අපි ගන්නවා බිංදු 2ක්. බිංදු 2ක්. අපිට බිංදු 2ක් අපි දාන්නේ බෙදීමේ ක්‍රමයෙන්. දැන් බලනවා මේ ඉලක්කම දෙකෙන් ගුණ කළා 12යි. 12යි. දැන් මෙතන මේ ස්ථානයට ඔබට අපි උගන්ලා තියෙන විදිහට දාන්න පුළුවන් ඉලක්ක. මෙතන අපි එකක් දැම්මොත් 121 මෙතන. ඊට වඩා වැඩි ඉන්නේ. තුනක් දැම්මොත් මෙතන 123යි මෙතන 123. මෙතන 123 වත් තුනක් කියලා 369ක් විතර වෙනවා. එහෙනම් මෙතෙන්ට ගැලපෙන්නේ දෙකක්. දෙකක් මෙතෙන්ට දැම්මොත් දෙවරක් 1 4යි දෙවරක් 2 4යි. ඒතර 244යි. පරිමාණ අඩු කරාම 10න් 4ක් 6යි. මෙතන 56ට ආසන්නව වර්ගමූල 39 අගය ආසන්නව අපිට කියන්න පුළුවන් කීයද? 6.2. 6.2ක් තමයි වර්ගමූල 39 අගයේ ආසන්නව අපිට කියන්න පුළුවන් මේ. ඊට පස්සේ මම 6 වෙනි ප්‍රශ්නයේදී ඔබගේ බීජගණිතමය පාඩම් ටිකක් ඇත්තටම දරුවනේ 10 පළවෙනි වාර පරීක්ෂණය අපිට ගොඩනගන්න වෙන්නේ 9 වසරට යන්න වෙනවා. ඒතර ඔයගොල්ලෝ හැම දරුවෙක්ම 9 වසරේ අවසාන වාර පරීක්ෂණ පේපර් එකකට උත්තර ලියලා මේකට සූදානම් වෙන එක වඩාත් හොඳයි. ඒ අනුව අපිට මතක ඇති ඔබ 9 පන්තියේ ඉගෙනගත්ත කරුණු දෙකකුත් මතක් කරමින් බීජගණිතමය පාඩම් කීපය මතක් කරලා දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. ඒත් අපි ගත්තොත් ඔයාලට මම පළවෙනි ප්‍රශ්නේ හැටියට දෙනවා ප්‍රසාරණය කර සුළු කරන්න. ප්‍රසාරණය කර සුළු කරන්න. එතකොට පළවෙනි එක තියෙනවා 3x එකතු කිරීම 2 x එකතු කිරීම 1. දෙවෙනි එක හැටියට තියෙනවා 2x එකතු කිරීම 3y x අඩු කිරීම y. ඊගාට තුන්වෙනි එක හැටියට තියෙනවා 3 5x ඍණ 2y 2x ඍණ 3y 2x ඍණ 3y. හතරවෙනි එක හැටියට තියෙනවා භාගයයි x එකතු කිරීම y 2x එකතු කිරීම 3y. එතකොම බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි ගානේ මෙම ගැටලු 4 තුර ඔබට මේ වරහන් ඉවත් කරලා ඔබ 9 පන්තියේ ඉගෙනගත්ත ආකාරයට මේක සුළු කරලා බලන්න. ඒත් කොහොමද මේක සුළු කරන්නේ? එහෙනම් අපි ඒතර ඉවත් කරද්දී 3x වලින් මේ 3x වලින් x ධන 1 ගුණ කරන්න ඕන. ඊළඟට මේ ධන දෙකෙන් x ධන 1 ගුණ කරන්න ඕන. x ධන 1 ගුණ කරන්න. එහෙනම් මේ කියන්නේ 3x වර්ගය 3x වර්ගය 3x 2x එකතු කිරීම 2. 3x වර්ගය 3x 2x එකතු කිරීම 2. ඒතර මෙතන 3x වර්ගය එකතු කිරීම මෙතන තියෙන මේ 3x 2x එකතු කරාම කියන 5x එකතු කිරීම 2. 3x වර්ගය එකතු කිරීම 5x එකතු කිරීම 2. දෙවෙනි ගැටලුව. අපිට දෙවෙනි ගැටලුව තියෙන්නේ 2x එකතු කිරීම 3y x අඩු කිරීම y. අර විදිහට 2x වලින් x ඍණ y ගුණ කරනවා. 3y වලින් x ඍණ y ගුණ කරනවා. 2x වලින් x ඍණ y ගුණ කරනවා. 3y වලින් x ඍණ y ගුණ කරනවා. එතකොට ලැබෙනවා 2x කින් x ගුණ කළාම 2x වර්ගය ඍණ 2xy ධන 3xy ඍණ 3y වර්ගය 2x වර්ග ඍණ 2xy 3xy ධනයි ඍණ 3x වර්ගය. දැන් ලැබෙනවා 2x වර්ගය වැඩි ගාන 3
අඩු ගාන දෙක වැඩි ගානෙන් අඩු ගාන අඩු කරලා වැඩි එකේ ලකුණ ගන්න කියලා අපි කියලා තියෙන්නේ. එහෙනම් 3යි xy ගෙන් 2යි xy අඩු කළාම 1යි xy නැත්නම් xy ඍණ 3y වර්ගය 2යි x වර්ගය දන xy ඍණ 3y වර්ගය. ඊගාවට මේ 5යි x වලින් 2යි x ඍණ 3y වැඩි ඍණ 2y ගෙන් 2යි x ඍණ 3y වැඩි 5යි x වලින් 2යි x ඍණ 3y වැඩි කළා 2y ගෙන් 2යි x ඍණ 3y වැඩි. එතන 5 2 10යි x වර්ගය ඍණ 10යි x වර්ගය ඍණ 5 3 15යි xy ඍණ 4යි xy ධන 6යි y වර්ගය ඍණයි ධන 6යි y වර්ගය. දැන් 10යි x වර්ගය ඍණ එතරම්දී ඔබට පේනවා පද දෙකම තියෙන්නේ එකම ලකුණේ. එහෙනම් මොකද කරන්නේ? 15යි xy ට 4යි xy එකතු කළාම 19යි xy ධන 6යි y වර්ගය. 19යි xy එකතු කිරීම 6යි y වර්ගය. 10යි x වර්ග 15යි 4යි 19යි xy එකතු කිරීම 6යි y වර්ගය. දැන් භාගමය භාගයක් ලකුණ භාගයක් තියෙනවා. ඒතර මේ පූර්ණ සංඛ්‍යා අපි මේ වගේ එකක් සුළු කිරීමක් බලමු. භාගයයි x වලින් 2x එකතු කිරීම 3y y වලින් 2x එකතු කිරීම 3y. දැන් මෙය කිසිසේත් ප්‍රශ්න පත්‍රයේ විදියට හදන ගණන් ටිකක් නෙමෙයි මේ තියෙන්නේ පාඩම පුනරීක්ෂණය කිරීම. එතන මෙතන අපි සුළු කරන භාගයයි x ගෙන් භාගයයි x ගෙන් 2x ආයි භාගයයි x ගෙන් 3y ආයි y ගෙන් 2x ආයි y ගෙන් 3y වැඩි ගුණ කරන්න. ඊට පස්සේ භාගයේ දෙකේ ඉලක්කම දෙකේ ඉලක්කම හොසු වෙනවා කැපෙනවා. එතන මෙතන ලැබෙනවා x වර්ගය ධන 2න් 3යි xy ධන 2යි xy 2යි xy ධන 3යි y වර්ගය. x වර්ගය ධන 2න් 3යි xy ධන 2යි xy ධන 3යි y වර්ගය. මෙතන x වර්ගය ධන 2න් 3යි කියන්නේ එකමාරයි. 2න් 3යි කියන්නේ එකමාරයි. මෙතන 2යි. එතන 3මාරයි. 3මාරයි. මෙතන 2යි මෙතන එකමාරයි. එතන 3මාරයි. ඒ කියන්නේ 3මාරයි කියන්නේ ප්‍රහණ නැත්නම් මෙහෙම සුළු කරන්නත් පුළුවන් නේ. 2න් 3 එකතු කිරීම 2. මෙතන තියෙන්නේ 1න් 2යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය 2යි. මෙතන 4යි. එතකොට 2න් 7. එහෙනම් මේ කියන්නේ 2න් 7යි xy 3මාරයි කියලා කියන්නත් පුළුවන්. 3යි y වර්ගය. x වර්ගය ධන 2න් 7යි xy එකතු කිරීම 3යි y වර්ගය. එතෙන්ට අපට ලැබෙනවා. අපි දැන් ඉන්නේ 7 වෙනි ගාන. 7 වෙනි ගානේ අපිට දැන් ඉස්සෙල්ලා කතා කරපු වරහන් ඉවත් කරලා සුළු කිරීම ආශ්‍රිත කොටස සම්බන්ධ කරගෙන අපි ඉගෙන ගත්ත වර්ගායත ප්‍රසාරණය. ඒතර වර්ගායත ප්‍රසාරණයේ අනුසාරයෙන් එතන මොකද්ද අපි මතක් කරන්න ගත්තොත් එහෙම ඔබ ඉගෙන ගත්ත වර්ගායත ප්‍රසාරණයේ සූත්‍රය අපි x ධන y ගේ පූර්ණ වර්ගය සහ x ඍණ y ගේ වර්ගය ප්‍රසාරණය කරන්න පන්ති කාමරය තුල ඉගෙන ගත්තා. මේකට විශේෂ සම්බන්ධයක් ගත්තා. කොහොමද x වර්ග එකතු කිරීම 2xy එකතු කිරීම y වර්ගය. x වර්ගයේ ඍණ 2xy ධන y වර්ගය. ඒ කියන්නේ මම මේක පොඩට කියලා දුන්නා. මේ හැඩයට තිබුණාම මුල වර්ගය දෙගුණයක් මුල අග වර්ගය. මම ඕනේ මතක තියන්නේ මුල වර්ගය දෙගුණයක්
මුල අග වර්ගය. මුල වර්ගය දෙගුණයක් මුල අග වර්ගය. එතකොට මේ ප්‍රසාරණය පාවිච්චි කරලා අපි හොයන්න ඕන x ධන 5 පූර්ණ වර්ගය මොකක්ද කියලා. අපි x ධන 7 පූර්ණ වර්ගය මොකක්ද කියලා හොයන්න ඕන. 2x එකතු කිරීම 3 පූර්ණ වර්ගය මොකක්ද කියලා. 4y අඩු කිරීම 3 පූර්ණ වර්ගය මොකක්ද කියලා. මේ වෙන්නේ අපිට වර්ගාහිත ප්‍රසාරණය අපි ලබා ගන්නයි. එතන මේක අපි කොහොමද ලබා ගන්නේ? x ධන 5 පූර්ණ වර්ග මේ ප්‍රසාරණය භාවිතයෙන්. තර මුල වර්ගය x වර්ගය එකතු කිරීම දෙවාරය මුල එක්කිනා අග එක්කිනා. දෙවාරය මුල එක්කිනා අග එක්කිනා එකතු කිරීම අග වර්ගය. මේ ප්‍රසාරණය තියෙනවා. එතන අපිට ලැබෙනවා x වර්ගය දෙවරක් 5 10යි x එකතු කිරීම 5 වර්ගය 25. x වර්ගය එකතු කිරීම 10යි x එකතු කිරීම 25. ඊළඟ x එකතු කිරීම 7. x වර්ගය එකතු කිරීම 2 වැඩි කිරීම x වැඩි කිරීම 7 7 වර්ගය. x වර්ගය එකතු කිරීම 14යි x එකතු කිරීම 49යි. x වර්ගය එකතු කිරීම 14යි x දෙවාරයක් මුල 14යි x එකතු කිරීම 49. 2යි x මෙන්න මෙතෙන්දී මෙහෙම ලියන ළමයි ඉන්නේ. ඔක වැරදි. ඔක වැරදි. මුල පදයම වගේ මේක වරහන් කරන්න ඕනේ. 2යි x ගේ x වල විතරක් නෙමෙයි. එකතු කිරීම 2 වාරයක් 2යි x ගුණ කිරීම 3 එකතු කිරීම 3 වර්ගය. 2යි x ගේ වර්ගය 4යි x වර්ගය. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි 12යි x 3 වර්ගය 9යි. 4යි x වර්ගය එකතු කිරීම 12යි x එකතු කිරීම 9යි. ඊළඟට අපට x ධන 7 වර්ගය x වර්ගය ධන 14යි x ධන 49 x ධන 5 වර්ගය x වර්ගය ධන 10යි x ධන 25. අය බලමු 4y අඩු කිරීම 3. මම මේ අඩු කිරීම කියන එක පුත් කරා. 4y ගේ වර්ගය. 4y ගේ වර්ගය. ඊට පස්සේ අඩු කිරීම දෙවෙනි සූත්‍රය. අඩු කිරීම දෙවාරයක් මුල එක්කෙනා අග එක්කෙනා. එකතු කිරීම අග පදයේ වර්ගය. අග පදයේ වර්ගය. තර 4y ගේ වර්ගය 16y වර්ගය. 16y වර්ගය. 4y ගේ වර්ගය 16y වර්ගය. මෙතන ඍණ 7 දෙවරක් 4 8යි 8 වරක් 3 24යි. එකතු කිරීම 3 වර්ගය 9යි. එකතු කිරීම 3 වර්ගය 9යි. 16යි වර්ගය එකතු කිරීම 24යි එකතු කිරීම 9යි. ඊළඟට ගොඩක් තමයි පටලව ගන්න ගන්න. තව ගණන් දෙකක් මම මෙතන මේකේ ඔබට දුන්නා. ඔන්න හොඳට තේරුම් ගන්න ඔබේ උත්තරේ හරිද කියලා බලන්න. 3x ඍණ y ගේ වර්ගය. 3x ඍණ y ගේ වර්ගය. එතකොට මේ ලකුණ ගැන තමයි සලකන්නේ. මේක මුල පදය. මෙයා මුල පදය. ඒක කොහොමද ගන්නෙ? ඍණ 3x ගේ වර්ගය. මුල එකේ වර්ගය. ආයත ඍණ දෙවාරයක් මුල එක්කෙන මුල පදය ඍණ 3x අග පදය y.
ආයෙත් එකතු කිරීම y වර්ගය. ඍණ 3x ගේ වර්ගය ඍණ දෙවාරයක් මුල එක්කෙනා අග එක්කෙනා එකතු කිරීම අග එක්කෙනාගේ වර්ගය. අග පදයේ වර්ගය. දැන් අපි මේක සුළු කරාම අපට ලැබෙනවා ඍණ 3x ගේ වර්ගය. ඍණ 3 ඍණ 3ෙන් වැඩි කළාම ධන 9x වර්ගය. 9x ගේ වර්ගය. ඊට පස්සේ මෙතන මැද පදය බලන්න. මෙතන තියෙන සූත්‍රය ඍණ 2යි මුල පදය ඍණ 3x අග පදය y. එතකොට ඍණයි මොකද්ද? ධන 6xy ධන y ගේ වර්ගය. ධන y ගේ වර්ගය 9x වර්ගය තර දෙවාරයක් මුල පදය අග පදය. තර ධන අග පදයේ වර්ගය. තර ඍණ 3x ඍණ y ගේ වර්ගය අපි සුළු කළා 9x වර්ගය. මෙතන ධන එන්නේ ඍණයි ධන විශේෂ තත්ත්වය. ඍණයි ධන මෙතන y වර්ගය. අග පදයේ වර්ගය y වර්ගය. ඊට පස්සේ ඔබට තියෙනවා 3p 6 3p බලන්න 3p එකතු කිරීම 2q 3p එකතු කිරීම 2q ගේ වර්ගය මුල වර්ගය 3p ගේ වර්ගය එකතු කිරීම දෙවාරයක් 3p ගුණ කිරීම 2q එකතු කිරීම 2q ගේ වර්ගය 2q ගේ වර්ගය මුල වර්ගය දෙවාරයක් මුල අග වර්ගය 9p වර්ගය දෙවරක් 3 6යි 6 වරක් 2 12pq එකතු කිරීම 4q වර්ගය එකතු කිරීම 4q වර්ගය. තර ලැබෙනවා 9p වර්ගය එකතු කිරීම 12pq එකතු කිරීම 4q වර්ගය. 4q වර්ගය. ඊළඟට මම 8 වෙනි ප්‍රශ්නේ හැටියට කියනවා. ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා ප්‍රසාරණය කිරීමෙන් අගයසෙන. ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා ප්‍රසාරණය කිරීමෙන් අගයසෙන. ඒ කියන්නේ 23 වර්ගය අපිට ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා. අපිට මම මෙතෙන්දී ඔයාලට කියලා දීලා තියෙනවා දැන් 23 වර්ගය මේක ලියා ගන්න ඕන ලේසි 10 ගුණාකාරයක්. 20 එකතු කිරීම 3 වර්ගය. 20 එකතු කිරීම 3 වර්ගය. 20 එකතු කිරීම 3 වර්ගය. එහෙනම් අපි මේක ප්‍රසාරණය කරලා කොහොමද? 20 වර්ගය එකතු කිරීම දෙවාරයක් මුල එක්කෙනා අග එක්කෙනා එකතු කිරීම අග පදයේ වර්ගය. දෙවාරයක් 20 ගුණ කිරීම අග පදයේ 3 3 වර්ගය. ඒතර 20 වර්ගය කියන්නේ 400යි. 20 වර්ගය 400යි. 3 වරක් 20 ඒවා 3ක් 60යි. 60 ඒවා දෙකක් 120යි. 3 වර්ගය කියන්නේ 9යි 400යි 520යි 529. 23 වර්ගය අපට ලැබෙනවා 529. ඊළඟට 49 වර්ගය 49 වර්ගය ඊට 102 වර්ගය මේකනේ අපිට තියෙන්නේ 49 වර්ගය. 49 කියන්නේ ලියා ගන්න පුළුවන් ලේසියෙන් 50 අඩු කිරීම එක. ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා වර්ගායත ප්‍රසාරණීය භාවිතය. තර බීජගණිතමය පාඩම තවදී පළවෙනි වාරයට අපි කතා කරලා ඕන එකක් තියෙන සාධක පාඩම මේකත් ඉස්සරහට සාකච්ඡා කරනවා. දැන් 50 වර්ගය 50 වර්ගය ඍණ දෙවාරය මුල පදය අග පදය එකතු කිරීම අග පදයේ වර්ගය. 50 වර්ගයේ ඍණ දෙවාරය
මුලයට කෙනාගේ කෙනා එකතු කිරීම අගේ කෙනාගේ වර්ගය. ඒත් 50 වර්ගය ඔබ දන්නවා 25යි 2500. 50 වර්ගය අපි දෙපිනවා 2500. 50 වදේක 100යි එකතු කිරීම එකයි 2500 100ක් අඩු කළා 2400යි 2401යි 2401යි 2400 එකක් වෙනවා පිටේට. ඊළඟට 102 කොහොමද ලියන්නේ ලේසි? 102. ඒත් 102 අපිට ලියා ගන්න පුළුවන් 100 එකතු කිරීම 2. 102 කියන්නේ 100 එකතු කිරීම 2 වර්ගය. ඔබේ පිළිතුරු ටික හරියයිද කියලා පරීක්ෂා කරගන්න තමයි අපි මේ උත්සාහය දරන්නේ. ඒතර මේක අපිට ලියුවම 100 වර්ගය මුල වර්ගය දෙවාරයක් මේ ප්‍රසාරණ ලියන්න ඕන 100 ගුණ කිරීම 2 එකතු කිරීම 2 වර්ගය. එහෙම නැත්නම් මේක 102 102 වැඩි කරලා උත්තරය ගත්තට මේක හරියන්නේ නැහැ. ඒතර 100 වර්ගය අපිට 100 100න් වැඩි කරාම අපිට වෙනවා 1.4ක් එනවා. 1.4 මෙතන 400. මෙතන 2 වර්ගය 4යි. එතකොට 10404යි. 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 එතන ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා ප්‍රසාරණය කිරීමෙන් අගය සොයන. ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වා ප්‍රසාරණය කිරීමෙන් අගය සොයන. එතකොට අපිට ගත්ත 23 කියන්නේ 20 එකතු කිරීම 3. එතකොට 20 වර්ගය දෙවාරයක් 20 වැඩි කිරීම 3 3 වර්ගය. එතකොට 400යි 520යි 529යි 2400 එකක් ආව 10404යි. එතකොට අපි ඒක සුළු කරා. ඊට පස්සේ මම විශේෂිත ගණන් දෙකක් මෙතන මේ පාඩම තුල තව දැම්මා 9 වෙනි ගාන හැටියට. 9 වෙනි ප්‍රශ්නේ. අපෙන් අහන්න කියනවා x එකතු කිරීම y සමානයි 5ද xy ගුණිතය 6ද නම් x වර්ගය y වර්ගයෙහි අගය සොයන්න. x වර්ග x ධන y කියලා කියන්නේ 5යි. x එකතු කිරීම y කියන්නේ 5යි. xy ගුණිතය 6යි. එතන මේක x යි y යි ලක්කන් දෙකක් හොයලා ඒකෙන් x වර්ගය y වර්ගය කීයද කියලා හොයලා හරියන්නේ නැහැ. අපේ මේ වර්ගායන ප්‍රසාරණය භාවිතා කරලා හොදන්න ඕන. එතකොට x වර්ගය එකතු කිරීම y වර්ගය. එහෙනම් මම මෙතනින් පටන් ගන්නවා වෙන්නේ. මෙන්න මේකෙන් පටන් ගන්නවා. x ධන y 5යි. මම මේක දෙපැත්ත වර්ග කරනවා. දෙපසම වර්ග කිරීමෙන් දෙපැත්තම වර්ග කරනවා. එතකොට ලැබෙනවා මොකක්ද වෙන්නේ? x එකතු කිරීම y ගේ වර්ගය සමානයි 5 වර්ගය. x වර්ගය එකතු කිරීම 2xy එකතු කිරීම y වර්ගය සමානයි 25. x වර්ගය 2xy 5 y ගේ වර්ගය 25. දැන් අහන්නේ x වර්ග y වර්ග. මම මේ පද දෙක එක ළඟ තියාගන්නවා. එතන මොකද වෙන්නේ? x වර්ගය එකතු කිරීම y වර්ගය මේ xy ට මට ලියන්න පුළුවන් 6යි. ඇයි දීලා තියෙනවා? xy කියන ගුණිතය 6යි. එහෙමනම් ලැබෙනවා x වර්ගය එකතු කිරීම y වර්ගය එකතු කිරීම 12ක් සමානයි 25යි. x වර්ගය එකතු කිරීම y වර්ගය සමානයි 25 අඩු කිරීම 12යි. x වර්ගය එකතු කිරීම y වර්ගය සමානයි 13යි. 25න් 12ක් අඩු කරාම අපිට පිළිතුර හැටියට ලැබෙනවා 13. ඉතින් මේ පාඩම තුල මම ඔබට දුන්න අන්තිම ගාන තමයි 10 වෙනි ගාන හැටියට ගන්නෙ. x වර්ගය එකතු කිරීම y වර්ගය 25යි xy 12 වරකට x ධන y යකි. අපිට දීලා තියෙනවා x වර්ගය එකතු කිරීම y වර්ගය සමානයි 25යි xy ගුණිතය 12යි x එකතු කිරීම y වල අගය කීයද කියලා. x එකතු කිරීම y වල අගය කීයද කියලා. එහෙමනම් අපි බලමු මෙයාගේ ප්‍රසාරණයක් තියනවා. ඔබ දන්නවා x ධන y ගේ වර්ගය සමානයි x වර්ගය ධන 2යි xy ධන y වර්ගය. x ධන y ගේ වර්ගය සමානයි x වර්ගය ධන 2යි xy ධන y වර්ගය. එහෙනම් මේකට මේ අගයන් ආදේශ කරනවා.
x වර්ගය ධන y වර්ගය 2xy. x වර්ග ධන y වර්ග කියන්නේ 25යි. 25යි. 2xy කියන්නේ 12යි. එතන 25 එකතු කිරීම 24. එහෙනම් 49. එතන x වර්ග ධන y වර්ගයේ වර්ගය x ධන y ගේ වර්ගය කියන්නේ 49. එහෙනම් x ධන y කියන්නේ x ධන y කියන්නේ 49 වර්ගමූලය නම් 7යි. එතන x ධන y කියන්නේ එතන 7යි. x වර්ගය ධන y වර්ගය 25යි. එහෙනම් දෙතනින් අපි x වර්ගය ධන y වර්ගය 25 ආදේශ කළා. එතන මෙතන 2යි xy 12යි 25යි. මෙතන 12 වරක් දෙක 24. එතන 49. 49 වර්ගමූලය 7. එතකොට මම මේ ප්‍රශ්න කීපය තුළ වර්ගායත ප්‍රසාරණය x ධන y ගේ වර්ගය x ඍණ y ගේ වර්ගය වර්ගායත ප්‍රසාරණය ඇසුරෙන් සම්පූර්ණ පාඩම ඉස්සෙල්ලා මම වර්ගායත ප්‍රසාරණය සුළු කරන්න ප්‍රසාරණය කරන්න කියලා දුන්නා. ඊට පස්සේ ඓක්‍යයක් ලෙස හෝ අන්තරයක් ලෙස දක්වලා අගය සොයන්න කියලා දුන්නා. ඊට පස්සේ ඒක ආශ්‍රිතව එන අපි ගැටලු කීපයකට මම ඊළඟ 11 වෙනි ප්‍රශ්නය සහ 12 වෙනි ප්‍රශ්නය තුළ ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ භාග පාඩම. භාග පාඩම. ඒතර මම පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 3න් 2 එකතු කිරීම 2න් 1 වරහන් තුළ බෙදීම 2යි 3න් 1. 2යි 3න් 1. එතකොට ඔබ දන්නවා මේ වගේ භාග ගැටලුවක් සුළු කරන්න අනුපිළිවෙලක් ඔබ ඉගෙන ගත්තා. මොකද අපි ඉස්සෙල්ලාම සුළු කරන්න ඕනේ වරහන්. මුලින්ම වරහන්. ඊළඟට අල් නයන්න 1 වරහන් අල් නයන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම ඔය පිළිවෙල 1 බිගු a කියලා මතක තියාගන්න. ඒතර එහෙමනම් මෙහි අපි පළමුවෙන් සුළු කළ යුතුයි මේ වර්ග. ඒ වරහන තුල අපි පළමුවෙන් සුළු කරද්දී 3 2 මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය 6යි. 2 සහ 3 කුඩා පොදු ගුණාකාරය හැම දෙකකින් මෙලුනොත් දෙවරක් 2 4යි. මෙතන 3ෙන් ගුණ කරාම 3 වරක් 1 3යි. බෙදීම 3 වරක් 2 6යි 1යි 7යි 3ෙන් 7යි. එහෙනම් මේ කියන්නේ 6න් 7 වරහන ඇතුලේ අපිට ලැබෙනවා 6න් 7 බෙදීමට ගුණ කිරීම දාලා උඩ යට මාරු කරන්න ඕනේ. යාගේ පරස්පරය ගන්න ඕනේ. එමුනේ අපි ඉගෙන ගත්තේ. 6න් 7 ඊට පස්සේ එතකොට මෙයාගේ උඩ යට මාරු කරන්න ඕන ගුණ කිරීම දැම්මා 7 ඉලක්කම ඉර යටට 3 ඉලක්කම උඩට. දැන් 7 වරක් 1යි 7 වරක් 1යි 3 වරක් 1යි 3 වරක් 2යි අවසාන පිළිතුර එනවා. එතකොට 2කින් 1. අවසාන පිළිතුර අපට ලැබෙනවා 2කින් 1. ඊළඟට 2යි 5න් 2 බෙදීම 1යි 2කින් 1 අල් නයන්න 5න් 4. 1යි 2කින් 1කින් 5න් 4. දැන් මොන ප්‍රශ්නයක් තියෙනවා? බෙදීම අල් නයන්න ඉස්සෙල්ලා කරන්නේ කියලා. අපි ඕඩර් එකේ මොකද්ද? වරහන අල් නයන්න. දෙවනුත් තියෙන අල් නයන්න. එහෙනම් මේකේ අල් නයන්න සුළු කරන්න ඕන. එතන මෙතන එනවා 5යි 5 තරම් 2 10යි 2යි 12යි. බෙදීම දෙවරක් 2 1යි 3යි 2කින් 3 අල් නයන්නට ගුණ කිරීම 5න් 4. අල් නයන්නට ගුණ කිරීම 5න් 4. දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට 5න් 12 බෙදීම 5 වරක් 1 5යි 3 වරක් 2 6යි. 5න් 12 බෙදීම 5න් 6යි. එහෙනම් ඔබට ලැබෙනවා 5න් 12 වැඩි කිරීම 6න් 5යි. 5න් 12 වැඩි කිරීම 6න් 5යි. 5 වරක් 1යි 5 වරක් 1යි 6 වරක් 1යි 6 වරක් 2යි. එහෙනම් අවසාන උත්තරය ලැබෙනවා අපට 2ක් කියලා. ඊළඟට මේ සාමාන්‍ය භාග ගැටලු දෙකක් සුළු කරන්න මම මේ ප්‍රශ්නය තුල ඔබට දුන්නා. මම ඊළඟට මේ ගානේ 12 වෙනි ප්‍රශ්නයේ හැටියට භාග පාඩමේ ඔබ දන්නවා භාග පාඩම අපේ සාමාන්‍ය විභාගයේ අනිවාර්යෙන් ව්‍යුහගත එකේ ප්‍රශ්නයක් අපිට හමු වෙන. ඒකට බොහොම වැදගත් වෙන පාඩමක්. භාග පාඩම කුණ දීක්ෂණය කර භාග ආශ්‍රිත
ගැටලුවක් අපි ඔබට තියෙනවා. ඒතර මේ භාගාශ්‍රිත ගැටලුවක් අපි කතා කරද්දී ඔබට මේකට විවිධ විදිහට ගාන තේරුම් කර ගැනීමට අපි ක්‍රමවේදයන් ඔබට කියලා දුන්නා. ඒවත් උපයෝගී කරගෙන හදපු මේ ගාන හදලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒතර අපේ ගාන මේකයි. ඉඩමකින් 4න් එකක්. ඉඩමකින් 4න් එකක් නිවසක් සාදා ගැනීමට වෙන් කර ඉතිරි කොටසින් 3න් එකක් විසිතුරු මල් වගා කිරීමට වෙන් කරගත්තේය. ඒතර ඉඩමකින් 4න් එකක්. ඒතර මම ඔබ රූප සටහනක් තුලින් අපි හැම වෙලාවෙම පොඩ්ඩක් ඔබට කියලා දෙන්න උත්සාහ කරනවා. ඒතර ඉඩමකින් 4න් එකක්. ඔන්න මේ ඉඩම නම් ඉඩමෙන් 4න් එකක්. මොකටද ඉඩමකින් 4න් එකක් නිවසක් හදන්න. ඒතර නිවස හදන්න 4න් එකක් වෙන් කරගත්තා. නිවස සෑදීමට වෙන් කරගත් පසු ඉඩමෙන් ඉතිරි වන ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්. එතකොට මේ මුළු ඉඩමෙන් කාලක නිවස හැදුවා නම් ඒතර ඉතිරි ප්‍රමාණය කොච්චරද අහනවා. ඒතර ඉතිරි ප්‍රමාණය කියන්නේ 4න් 3ක්. 4න් එකක් අඩු කළාම 4න් 3ක් තමයි මේකේ ඉතිරි ප්‍රමාණය. 4න් 3ක් ඉතිරි ප්‍රමාණය. මුළු ඉඩමෙන් කවර භාගයක් ඉතිරි වෙන ප්‍රමාණය. ඉතිරි කොටසෙන් වෙන් කරගෙන ඉතිරි කොටසෙන් 3න් එකක් විසිතුරු මල් වගා කිරීමට යොදා ගන්න. මේකෙන් 3න් එකක් මේක 3කට බෙදලා එක කොටසක් මේක මොනවද විසිතුරු මල් වගා කරන්න යොදා ගන්න. මල් වගා කිරීමට වෙන් කරගත් බිම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද කියලා මල් වගා කරන්න යොදාගත් ප්‍රමාණය ඉතුරුනේ 4න් 3ක්. 4න් 3න් එකක් මේකෙන් 3න් එකක් 4න් 3න් එකක්. ඒතර 4න් 3 ගුණ කිරීම 3න් එක. එහෙනම් මල් වගා කරන්න යොදාගෙන තියෙන්නේ කොච්චරක්ද 4න් එකක්. 4න් 3න් එකක් මල් වගා කිරීමට වෙන් කරගත් බිම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? 3වෙනි කොටස. හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතිරි කොටසින් 5න් දෙකක් රුපියල් කීයකටද? ලක්ෂ 3කට 300,000කට විකුණු පසු ඉතිරි වන බිම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක්ද? දැන් හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතිරි කොටසින් 5න් දෙකක් විකුණුවා. එතකොට ඉතිරි වෙන කොටස දැන් ඉතිරි වෙන කොටස කියන්නේ මෙතන 4න් එකයි මෙතන 4න් එකයි. එතකොට භාගයක් තම දැන් ගේ හදලා තියෙනවා මල් වල තියෙනවා භාගයක 4න් එකයි 4න් එකයි එකතු කරාම භාගික මල් වල මේ භාගයක් ප්‍රයෝජනට අරන් තියෙනවා. එහෙනම් දැන් ඉතිරි කොටස කියන්නේ එකෙන් භාගයක් අඩු කරාම භාගයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන මුළු ඉඩමෙන් භාගයක්. ඒත් භාගයෙන් මොකද කියන්නේ? මල් වගා කිරීමට වෙන් කරගත් බිම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර භාගයක් ඒක හරි හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතිරි කොටසින් 5න් දෙකක් එහෙනම් වික්කා 2න් එකෙන් 5න් දෙකක්. ඒතර 2න් එක ගුණ කිරීම 5න් දෙක කියන්නේ එයා 5න් එකක් වික්කා. මුළු ඉඩමෙන් 5න් එකක් මෙයා විකුණුවා. 5න් එකක් විකුණුවා. ඉතිරි කොටසින් විකුණුම ප්‍රමාණය 5න් එකයි. මොකද්ද වෙන්නේ? හදිසි මුදල් අවශ්‍යතාවයක් ඉතිරි කොටසින් 5න් දෙකක් රුපියල් ලක්ෂ 3කට විකුණුව පසු ඉතිරි වන ඉඩම් ප්‍රමාණය. ඒතර ඉතිරි වන ඉඩම් ප්‍රමාණය අපෙන් අහන්නේ. ඒතර 5න් එකක් විකුණුවා කොච්චරකින්ද 5න් එකක්ද විකුණන්නේ? 2න් එකක් ඉතිරි වෙලා තිබුණා ගේ හදපුයි මල් වපුයි කොටස හැර. ඒකෙන් 5න් එකක් වික්කා. ඒකෙන් 5න් එකක් වික්කා. ඒතර 2න් එකෙන් 5න් එකක් අපට අඩු කරන්න ඕන. මෙතන 5යි මෙතන 2යි එහෙනම් 10න් 3ක් තමයි දැන් එතකොට ඉතිරි වෙලා තියෙන්නේ. 10න් 3ක් ඉතිරි වෙලා තියෙන්නේ. 10න් 3ක් තමයි අපේ ප්‍රශ්නේ අහන්නේ. හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉතිරි කොටසින් 5න් දෙකක් රුපියල් ලක්ෂ 3කට විකුණුව පසු
ඉතිරි කොටසේ තුළ වික්ක ප්‍රමාණය ඉතිරි කොටසෙන් පහෙන් එකක්. පහෙන් එකක් කියන මුළු ඉඩමෙන් භාගයක් තිබුණේ. භාගයෙන් පහෙන් එකක් අඩු කරාම තව දැන් ඉතුරු වෙලා තියෙන්නේ මුළු ඉඩමෙන් 10න් 3යි. එතකොට කියනවා මුළු ඉඩමේ වටිනාකම කොච්චරද කියලා. මුළු ඉඩමේ වටිනාකම කොච්චරද කියලා අහනවා. ඒතර ඉතිරි කොටසෙන් පහෙන් දෙකක් කියලා කියන්නේ ඉතිරි කොටසෙන් පහෙන් දෙකක් කියන්නේ මුළු ඉඩමේ පහෙන් එකක්. ඒතර පහෙන් එකක වටිනාකම පහෙන් එකක මුළු ඉඩමෙන් පහෙන් එකක වටිනාකම රුපියල් ලක්ෂ 3යි. මුළු ඉඩමෙන් පහෙන් එකක වටිනාකම රුපියල් ලක්ෂ 3යි. පහෙන් එකක් කියන්නේ ලක්ෂ 3යි. ඒතර මුළු ප්‍රමාණය කියන්නේ එහෙමනම් පහෙන් එකක් ඉතිරි කොටසින් දෙකෙන් එකෙන් පහෙන් දෙකක් තමයි විකුණලා තියෙන්නේ මෙතන නේද? හදිසි මුදල් අවස්ථාවෙන් ඉතිරි කොටසින් පහෙන් දෙකක් ලක්ෂ 3කට විකුණනවා කියන්නේ ඉතිරි කොටසින් පහෙන් දෙකක් කියන්නේ මුළු ඉඩමෙන් පහෙන් එකක්. එහෙනම් පහෙන් එකක් ලක්ෂ 3 නම් මුළු ඉඩමේ වටිනාකම කියන්නේ ලක්ෂ 3 වැඩි කරන්න ඕන පහෙන්. බිංදුවයි 15 රුපියල් 15 ලක්ෂයයි නැත්නම් 1,500,000යි. රුපියල් 15 ලක්ෂයයි එහෙම නැත්නම් 1,500,000යි. ඊළඟට අපි බලමු අපේ දැන් මේක තුල භාග පාඩම හා සම්බන්ධ සියලු කොටස් ටික තියෙනවා. අපි තව ගැටලුවකට එනවා මෙතන මේ ප්‍රශ්නය අර පරිමිතිය සහ වර්ගඵලය ආශ්‍රිත ඒ කොටස් ටික දෙකම එක්කව කරලා දෙන්න පුළුවන් ප්‍රශ්නයකටයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒත් මෙතන බලන්න මේකත් අපිට පරිමිතිය සහ වර්ගඵලය ආශ්‍රිත ප්‍රශ්න අපිට විභාග ප්‍රශ්න පත්‍රය තුල සාමාන්‍ය පෙළ විභාගේ වාට එහෙම අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්න. ඒත් මේ කොහොමද හැදිලා තියෙන්නේ? අපිට තියෙනවා AB CDE විදුකෝණාශ්‍ර කොටසක් හා කේන්ද්‍ර කෝණයේ අංශක 90ක් වූ කේන්ද්‍ර ඛණ්ඩයකින් ඉඩමක දල රූපයක්. මේ ඉඩම විදුකෝණාශ්‍ර කොටසක් තියෙනවා. මෙතෙන්ට කේන්ද්‍රික ඛණ්ඩයක් අංශක 90ක කෝණයක් සහිත වෘත්තයකින් හතරෙන් පංගුවක් සංයුක්ත කරලා මේක හැදිලා තියෙනවා. මේක සංයුක්ත දල රූපවලදී ඔබ ඉගෙන ගන්නවා. මෙයා A මෙයා B මෙයා C මෙයා D මෙයා E කියලා අපිට දීලා මේවා විදුකෝණාශ්‍ර මේ රූපය ඇසුරෙන් ප්‍රශ්නාවලියක් අහනවා. ඒක අපෙන් ඉල්ලනවා දැන් මේකේ මිනුම් දීලා තියෙනවා මෙයා 20යි මීටර් මෙයා 14යි මීටර් 14යි මීටර්. අපෙන් මිනුම් දීලා තියෙනවා DC ඡාප දිග නේද? DC කියන ඡාප දිග කොච්චරද කියලා අහනවා පළවෙනි කොටසේ. ඡාප දිග DC ඡාප දිග කියලා කියන්නේ 360න් A වැඩි කිරීම 2.5R 360න් A වැඩි කිරීම 2.5R DC ඡාප දිග. එතන අපිට ලැබෙනවා නම් 360න් A කියන්නේ 90යි 2.5 කියන්නේ 7න් 22යි R කියන්නේ 14යි 90 1යි 90 4යි 4 2යි දෙවරක් 2 4යි එනම් මේ ඡාප දිග මීටර 22යි මේ ඡාප දිග අපිට ලැබෙනවා ඡාප දිග හැටියට මීටර 22යි ඊට පස්සේ හා දෙක මුළු ඉඩමේ පරිමිතිය. එතන මෙතන 20යි මෙතන 14යි. එතන මුළු ඉඩමේ පරිමිතිය. මේ මුළු ඉඩමේ පරිමිතිය අපිට කොච්චරද කියලා හොයාගන්න ඕනේ. මුළු ඉඩමේම පරිමිතිය. ඒතර ඉඩමේ පරිමිතිය එනවා මොනවද එකතු කරන්නේ 20 ඒවා 2යි 20 ඒවා 2ක් කියන්නේ 40යි 14 ඒවා 2යි 28යි තා මෙතන 22යි 20 ඒවා 2යි 14න් 2යි 22යි මේ 14 එකතු කරන්න ඕනේ නෑ ඒක ඔබට තේරෙනවා. ඒතර මෙතන අපිට සුළු කරාම එකතුව හැටියට ලැබෙනවා 8යි 2යි 10යි එකක් ඉතුරුයි 8යි 1යි 9යි 90යි එයා මීටර 90යි. මීටර 90ක් හැටියට අපිට ලැබෙනවා මුළු ඉඩමේ පරිමිතිය මීටර 90. තුන්වෙනි කොටස. ඉහත ඉඩම වටා මීටර 3ක පරතරයක් සිටිනසේ කම්බි කණු සිටවීමට අවශ්‍ය නම්
දැන් මේ ඉඩ වටේට මීටර 3ක පරතරයක් සිටිනසේ. ඒතර ඉඩ මේ පරිමිතිය අපිට 90ක් එනවා. එහෙනම් කම්බි කණු ගාන 90 අපි බෙදන්න ඕන මීටර 3න් 3ට හිටවන්නේ. සංවෘත රූපයක් නිසා අපිට මේක සමාන වෙනවා පරතර ගානට. එහෙනම් කම්බි කණු 30ක් අපිට ඕන වෙනවා. කම්බි කණු 30ක් අපිට ඕන වෙනවා. ඊළඟට අහනවා ඉඩ මේ මුළු වර්ගඵලය සොයන්න. මේ ඉඩ මේ මුළු වර්ගඵලය සොයන්න. මුළු වර්ගඵලය. එතන මේ ඉඩම සකස් වෙන්නේ මේ ඍජු කෝණාශ්‍ර කොටසයි ඍජු කෝණාශ්‍ර කොටසට එකතු කරන්න ඕන මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360න් 90යි 5r වර්ගය. r කියලා කියන්නේ 14යි 14යි. 20 බිංදුවයි 280යි වර්ග මීටර. එතන ලැබෙනවා 280යි වර්ග මීටර. 91යි 94යි. කේන්ද්‍රික ඛණ්ඩය 7 2යි දෙවරක් 2යි 11යි. එතන 154යි නේ. 140යි 154යි එකතු කරාම එනවා 4යි 8යි 5යි 13යි එකක් ඉතුරුයි. එතකොට 8යි 13යි එකක් ඉතුරුයි. 3යි 1යි 4යි 434යි වර්ග මීටර. එතකොට අපි කේන්ද්‍රික ඛණ්ඩ ආශ්‍රිතව අපිට සංයුක්ත තල රූපයක් ගත්තා. මෙතන ඍජු කෝණ ආශ්‍රයයක් මේක වෘත්ත ඛණ්ඩයක් එකතු කරලා හදලා තිබුණා. ඒතර මේකේ පරිමිතිය එවුව මේ වක්‍ර කොටස දිග හොයාගත්තා. ඒකට එකතු කළා අනිත් පාද දෙක. එතකොට අපිට ලැබුණා 90. ඊට පස්සේ මේකේ සමාන පරතරය හැද මීටර 3න් 3ට කම්බි කඩු හිටවනවා. මේක ලබා ගත්තා. මෙයාගේ වර්ගඵලයක් වෙනම හොයලා එකතු කළා ඍජු කෝණ ආශ්‍රයයට වෘත්ත ඛණ්ඩයේ වර්ගඵලය. ඒතර අපිට ආවා 434. දරුවනේ එතන මේක 14 වෙනි ගාන තුල අපි වීජගණිතයේ පාඩම් පුනරීක්ෂණයේ අවස්ථාවේ සාධක පාඩම අපි හැම පන්තියකම වගේ කතා කරලා තියෙන්නේ. අපි මේ උත්සාහයක් දරන්නේ ඔබට ක්‍රීඩා කටයුතු බිග් මැච් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් නිසා යම් අතපසුවීම් ටිකක් සිද්ධ වුණා නම් ඒකට උදව්වක් දෙන්න. ඒතර ඔබට ප්‍රශ්න පත්‍රයක් සකස් කරලා ඒක බෙදලා දීලා ඒකට පිළිතුරු ලියපු එක සාකච්ඡා කරගන්න නිවැරදිද කියලා බලන්න ගෙදර ඉඳලා තමයි අපි මේ උත්සාහය දරන්නේ නේ. ඒක මොකද අපිට දැන් මේ සාධක පාඩමේ ඔබ ඉගෙන ගන්න සියලුම තැන් ටික මෙතෙන්ට එක තැනකට ගොනු කරන්න උත්සාහ කරනවා. පළවෙනි ගාන 5x එකතු කිරීම 15 වටේ පන්ති තත්ත්වය. ඒතර අපි ගානක් සාධක ගානක් ලැබුණාම අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ දුවේ පුතේ. ඒකේ පොදු සාධක තියෙනවා නම් පොදු සාධක එළියට ගන්නවා. તો දැන් 5x එකතු කිරීම 15 අපිට පොදු සාධකයක් ලෙස පහේ ඉලක්කම එළියට ගත්තොත් x 15 පහෙන් බෙදුනම 3යි. එතකොට 5 වරක් x එකතු කිරීම 3. 5 වාරයක් x ධන 3. ඊළඟට x වර්ග ඍණ 2යි xy ඍණ 5යි x ධන 10යි වයි. එතන මුල පද අපි දැන් මේක පද 4කින් යුක්ත ප්‍රකාශනය. එතන අපි බලමු පද 4ටම පොදු පද නැහැ. පද දෙකකට මුල පද දෙකට පොදු තියෙනවා x. එහෙනම් x එළියට ගත්තොත් x ඍණ 2යි y. ඍණ 5ක් එළියට ගත්තා x ධන බෙදීම ඍණ 2යි y. එහෙනම් දැන් ලැබෙනවා x ඍණ 2යි y x ඍණ 5. x ඍණ 2යි y x ඍණ 5. ඊළඟට ඔබ 9 පන්තියේ ඉගෙන ආපු කොටස ත්‍රිපද වර්ගජ ප්‍රකාශන. ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මම ලැබෙන්න තියෙන විදි ටික ඔක්කොගෙම එක ගානේ වගේ සාකච්ඡා කරන්න අරගෙන තියෙනවා. ඒතර මෙවැනි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සාධක දාන්න මේකටම අපි යොදා ගන්න ක්‍රමයක් තියෙනවා. මේකට ආවේනික ක්‍රමයක්. මොකද මේකට කරන්නේ මේ නියත පදේ. ඒතර මෙතන තියෙන්නේ 12යි. මේ 12 සාධක දානවා. ඒ සාධක දෙක එකතු කළාම 8ක් ලැබෙන්න ඕන. ගුණ කළාම 12ක් කියනවා. ඒතර එහෙමනම් 12කට සාධක දාන්න පුළුවන් කොහොමද? වැඩි කළාම 12 එකතු කළාම 8ක් වෙන්නේ 6 වරක් 2. එහෙනම් x වර්ගය එකතු කිරීම 6ix එකතු කිරීම 2ix එකතු කිරීම 12.
එහෙනම් x එකක් එළියට ගත්තම x ධන 6යි ධන දෙකක් ඉවතට ගත්තා x ධන 6යි එවනම් x ධන 6යි x එකතු කිරීම 2යි x ධන 6 x එකතු ධන 2 18 11ක් වෙන සාධක දාන්න මොනවද 9 වරක් 2 වැඩි කළාම 18යි 11ක් වෙනවා නම් p වර්ගය ඍණ 9යි p ඍණ 2යි p ධන 18 9යි 2යි 11ක් එහෙනම් p ඉවතට ගත්තා p අඩු කිරීම 9යි ඍණ දෙකක් ඉවතට ගත්තා p අඩු කිරීම 9යි p අඩු කිරීම 9යි p අඩු කිරීම 2යි p අඩු කිරීම 9යි p අඩු කිරීම 2යි ඊළඟට අපිට තියෙනවා p වර්ගය ධන 8යි p ඍණ 20 ඔන්න ඍණ 20 වැඩි කළාම ඍණ 20 එකතු කළාම 8ක් වැඩි කළාම 20 එකතු කළාම 8ක් ඒ කියන්නේ ඍණ ගාණක් එන්න නම් ඔබ දන්නවා ධනයි ඍණයි ගුණ වෙන්න ඕන. ඒතර මම කියලා දීලා තියෙනවා එතන අඩු කළාම 8ක් එන්න ඕන. එහෙනම් වැඩි ඉලක්කමේ ලකුණ මෙතන තියෙන ලකුණ හැටියට අපි සාධකයේ දාන්නේ ධන. ඒතර 20 10 වරක් දෙකෙන් පුළුවන් p වර්ගය ධන 10යි p ඍණ 2යි p ඍණ 20 10න් දෙකක් අඩු කළාම 8යි. එතන p පොදු සාධකයේ ලෙස එළියට ගත්තා p එකතු කිරීම 10යි ඍණ දෙකක් එළියට ගත්තා p එකතු කිරීම 10යි එහෙනම් p එකතු කිරීම 10 p අඩු කිරීම 2 p එකතු කිරීම 10 p අඩු කිරීම 2 ඊළඟට ඍණ 10ක් ඍණ 3ක් වෙන්න ඕන ඍණ 10 ඍණ 3ක් වෙන්න ඕන x වර්ගය ඍණ 3යි x ඍණ 10යි එතන වැඩි කළාම ඍණ 10යි අඩු කළාම ඍණ 3යි වැඩි කළාම ඍණ 10යි එහෙනම් මොනවද 5 වරක් 2 x වර්ගය ඍණ 5යි x ඍණ ධන 2යි x ඍණ 10 5න් දෙකක් අඩු කළාම 3යි x වර්ගයේ ඍණ 5යි x ධන 2යි x ඍණ 10යි එහෙනම් x එකක් එළියට ගත්තම x ඍණ 5යි ධන දෙකක් එළියට ගත්තම x ඍණ 5යි x ඍණ 5යි x ධන 2යි x ඍණ 5යි x ධන 2යි මුලපද දෙකෙන් x එකක් එළියට ගත්ත x ඍණ 5යි ධන දෙකක් එළියට ගත්ත x ඍණ 5යි x ඍණ 5යි x ධන 2යි x ඍණ 5යි x ධන 2යි ඊළඟට 46ක් වෙන්න මම ඉක්මනට කියලා කතා කරගෙන යනවා මේ ගණන් ටික 46ක් වෙන්න මොනවද වැඩි කළාම 40යි අඩු කළාම 6ක් වෙන්නේ 10 වරක් 4 10 වරක් 4 x වර්ගය ධන 10යි xy ඍණ 4යි xy ඍණ 40යි y වර්ගය x වර්ගය 10යි xy ඍණ 4යි xy ඍණ 40යි y වර්ගය මේකෙන් x එකක් එළියට ගත්තම x එකතු කිරීම 10යි y ඍණ 4යි y එළියට ගත්තම x එකතු කිරීම 10යි y එහෙනම් x එකතු කිරීම 10යි y x අඩු කිරීම 4යි y x එකතු කිරීම 10යි y x අඩු කිරීම 4යි y ඔන්න දැන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල මම යම් වෙනස් තැනකට එන්නේ. ඒත් දැන් මෙච්චර වෙලා අපි හදපු මෙතනින් පස්සේ මේ ගණන් පහේම මම වර්ග පදයේ සංගුණකය එකක් වෙනේව කතා කරනවා. දැන් අපිට වර්ග පදයේ සංගුණකය එක නොවන අවස්ථාව. එතකොට දැන් මේවා දෙකක් සාධක දාන්න මේ සෑම දරුවෙක් ඉගෙනගෙන තියෙනවා. අපි මේ ඉලක්කමෙන් මේක ගුණ කරගෙන මුල ඉලක්කමෙන් මෙයා ගුණ කරා. දැන් මේකෙත් උනා තමයි. හැබැයි මෙතන එකනේ තියෙන්නේ. එතකොට මේක වැඩි නොවනවා. ඊළඟ එතකොට 5 වරක් 2 10යි 10 7ක් වෙන්න සාධකයේ 5 වරක් 2 එහෙනම් 5යි x වර්ගය ඍණ 5යි x
ඍණ 2x ධන 2. 5x වර්ගය ඍණ 5x ඍණයි ඍණයි ධන 10 හැදෙනවා. එකතු කළාම 7ක් හැදෙනවා. ඒතර මෙතනින් x එළියට ගන්න 5x එළියට ගමු. 5x එළියට ගත්තම x ඍණ 1යි. ඍණ 2ක් එළියට ගමු. x ඍණ 1යි. එහෙනම් x ඍණ 1යි 5යි x ඍණ 2යි. x ඍණ 1යි 5යි x ඍණ 2යි. x ඍණ 1යි 5යි x ඍණ 2යි. මේකේ 4 වරක් 3 12යි. ඍණ 12යි. ඍණ 12 සාධක දාන්න ඕන 4ක් වෙනවා. ඍණ 12 සාධක දානවා 4ක් වෙනවා. මොනවද ඒක? ඍණ 12 සාධක දාන්න ඕන 4ක් වෙන්න 6 වරක් 2නේ. 6 වරක් 2. මෙයා ධන මෙයා ඍණ 6න් 2ක් අඩු කළාම 4. එහෙනම් 4y වර්ගය ධන 6y ඍණ 2y ඍණ 3. මේ දෙන්නගෙන්ම 2y එළියට ගත්තොත් 2y එකතු කිරීම 3. ඍණ 1ක් එළියට ගත්තොත් 2y එකතු කිරීම 3. 2y එළියට ගත්තා. එතන 2y එකතු කිරීම 3. ඍණ 1ක් එළියට ගත්තා. 2y එකතු කිරීම 3. එහෙනම් 2y එකතු කිරීම 3. 2y අඩු කිරීම 1. 2y අඩු කිරීම 1. ඔන්න දැන් මම එතනින් පස්සේ පොදු සාධක ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල විශේෂ තත්ත්වයක් තියෙනවා. බලන්න ඕනේ මේක. 6x වර්ගය ධන 3x ඍණ 3. මම කොහොම සාධක දානකවා ඉස්සෙල්ලා. පළවෙනිම මම කොහොම පොදු සාධක තියනවා නම් ඊට ගන්න කියලා. ඊළඟ මෙයාගේ පොදු සාධකයක් තියෙනවා මම 3 ඉලක්කම ඊට ගන්න. පොදු සාධකයක් තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? 2x වර්ගය එකතු කිරීම 3 ඉලක්කම ගත්තා x ඍණ 1. x ඍණ 1 2x වර්ගය එකතු කිරීම x ඍණ 1. එහෙනම් 3 ඉලක්කම එළියේ දෙවරක් එක 2යි ඍණ 2යි. එහෙනම් ඍණ 2 කියන්නේ 2x වර්ගය ධන 2x ඍණ 1x ඍණ 1. දෙකෙන් එකක් අඩු කළාම 1යි. දෙකෙන් එකක් අඩු කළා 1යි. එහෙනම් 3 ඉලක්කම එළියේ 2x x එකතු කිරීම 1 ඍණ 1ක් එළියට ගත්තා x එකතු කිරීම 1. එහෙනම් දැන් අපිට ලියා ගන්න පුළුවන් x එකතු කිරීම 1යි 2x ඍණ 1යි ඉවතින් 3. එළියට ගත්ත 3 ඉලක්කම. 3යි x එකතු කිරීම 1යි 2x අඩු කිරීම 1. අතර මේ ගාන විශේෂිතයි. පොදු සාධකය හැම ඉලක්කවල පොදු එකක් තියෙන නිසා පොදු එක අපි ඉවතට අරන් ඉන්න ඕනේ. ඊළඟ මම මේක නම් 4 තුලදී ඔයාගේ සාධක පාඩමේ තියෙන අන්තිමට වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය වඩා යම් වීචිය යම් ප්‍රකාශනය x වර්ගය ඍණ y වර්ගය ලෙස ලියන්න පුළුවන් නම් වඩා විගෙන්නවා මෙයා x ධන y x ඍණ y හැටියට සාධක දාන්න පුළුවන් කියලා. මුල පදය ධන අග පදය මුල පදය ඍණ අග පදය මුල ධන අග මුල ඍණ. එතකොට p වර්ගය ඍණ 36 වර්ග දෙකක අන්තරය. මෙයා අපිට ලියා ගන්න පුළුවන් p වර්ගය ඍණ 6 වර්ගය. p වර්ගය ඍණ 6 වර්ගය. එහෙනම් p එකතු කිරීම 6 p අඩු කිරීම 6 p ධන 6 p ඍණ 6 p ධන 6 p ඍණ 6. මෙයා අපිට පුළුවන් 5 වර්ගය ඍණ y වර්ගය 5 වර්ගය ඍණ y වර්ගය 5 එකතු කිරීම y මේක මාරුණාට කමන්නේ නැද උනේ 5 අඩු කිරීම y 5 එකතු කිරීම y පද දෙක මාරුණාට කමන්නේ ගුණිතය ඔබ දන්නවා පද මාරුණාට ගුණ කිරීමක් ප්‍රශ්නයක් නැහැ කියලා නේද. එහෙනම් මෙයා උන්න වර්ග දෙක අන්තරයක් ලෙස සකස් කරගන්නවා. වර්ග දෙක අන්තරයක් ලෙස සකස් කරගන්නවා. එහෙනම් මෙයා ලියාගත්ත හැකි 2p ගේ වර්ගය ඍණ 5 වර්ගය 2p ගේ වර්ගය ඍණ 5 වර්ගය 2p වර්ගය ඍණ 5 වර්ගය. එතකොට මේ කියන්නේ 2p එකතු කිරීම 5
2p අඩු කිරීම 5 2p එකතු කිරීම 5 2p අඩු කිරීම 5 එතකොට මෙයා x ධන 5 වර්ගය ඍණ 16 කියන්නේ 4 වර්ගය x ධන 5 වර්ගය ඍණ 4 වර්ගය කොහොමද සාධක වෙන්නේ x ධන 5 ධන 4 x ධන 5 ඍණ 4 සුළු කරමු x ධන 9 x ධන 1 5න් 4 5යි 4යි 9යි එතකොට දැන් මේ ගැටලුව තුළ මම ඔයාලට සාධක පාඩම සමස්තය පුනරීක්ෂණය වෙන විදිහේ ගැටලු ටිකක් ගත්තා. මුලින්ම මම පොදු සාධක ගැන කතා කරා. ත්‍රිපද වර්ගජ ප්‍රකාශන ගැන කතා කරා. ඊට ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල වර්ගපදයේ සම්පූර්ණක එක නොවන අවස්ථා කතා කළා. වර්ග දෙකක අන්තරය ගැන. හොඳයි දරුවනේ මම අවසානයේ දැන් මේ 14 15 16 ඔබ දන්නවා මේ ප්‍රශ්න පත්‍රය තුළ මම උත්සාහ කරනවා පළවෙනි වාරේ මුලින් ඔබට හදාරන්න තිබෙන ජ්‍යාමිතිය පාඩම් පෙළට අවධානය යොමු කරන්න. ජ්‍යාමිතිය. එතකොට මම 14 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහන්නේ ත්‍රිකෝණ යුගලක් අංග සමන අවස්ථා කෙටියෙන් දක්වන්න. එතකොට ඔබට අපි ඉගෙනගෙන තියෙනවා අපි යම් හැඩතල දෙකක් අංග සම වෙනවා කියන්නේ ඒ හැඩතල දෙක එකක් මත අනෙක සමපාත කරන්න පුළුවන්. ඒ හැඩතල දෙක එකක් මත අනෙක සමපාත කරන්නට පුළුවන් නම් ඒක අපි කියනවා අංග සම හැඩතල දෙකක් කියලා. ඒතර අංග සම වෙනවා කියන්නේ එය හැඩයෙන්ුත් ප්‍රමාණයෙන්ුත් සමානයි. හැඩයෙන් සහ ප්‍රමාණයෙන් සමාන වෙනවා නම් ඒක අංග සම. ඒ කියන්නේ එයා මත අනෙක සමපාත කරන්න පුළුවන්. ඒතර ත්‍රිකෝණ යුගලක් අංග සමවන අවස්ථා කෙටියෙන් ලියන්න. ඒතර ත්‍රිකෝණ යුගලක් අංග සමවන අවස්ථා කෙටියෙන් ලියන්න. ඒතර ත්‍රිකෝණ යුගලක් අංග සමවන අවස්ථා අපි හතරක් ඉගෙන ගන්නවා. හතරක්. ඒතර පළවෙනි ත්‍රිකෝණ අංග සම අවස්ථාව තමයි පා අවස්ථාව. පා අවස්ථාව. ඒතර දෙවෙනි එක පා අවස්ථාව. පා අවස්ථාව. ඊළඟ පා අවස්ථාව. ඊළඟ එක කර්ණ පා අවස්ථාව. එතකොට ත්‍රිකෝණ යුගලක් අංග සම වෙන විදි අවස්ථා හතරයි. මොකද පළවෙනි එක පා එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනවා නම් එම ත්‍රිකෝණයක අංග සමයි පා අවස්ථාව. විශේෂයෙන් වැදගත් වෙනවා එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එක් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණ සමාන ත්‍රිකෝණයක අංග සමයි අවස්ථාව පා අවස්ථාව. ඊගොල්ලෝ කෝපා එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයක් ගැළපෙන පාදයක් වෙන්න ඕන සමාන ත්‍රිකෝණ දෙක අංග සමයි. ඍජු කෝණී ත්‍රිකෝණ දෙකකදී එක් ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය හා පාදයක් තවත් ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය හා පාදයට සමාන ත්‍රිකෝණ දෙක අංග සමයි ඒ කර්ණ පාද. ඒතකොට අවස්ථා හතරයි අංග සම මොනවද? පාකෝපා කර්ණපා. කියන බෑ. පාකෝපා කර්ණපා ත්‍රිකෝණ අංග සම අවස්ථා හතරක් අපි කතා කරනවා. ඊට පස්සේ මම රූප සටහනක් දීලා තියෙනවා දරුවෝට. මේ රූප සටහනේ කියන රූපයේ AB සමාන්තරයි. AB කියන රේඛාව EF කියන රේඛාවට සමාන්තරයි. ඊට පස්සේ DC AC කියන රේඛාව DE රේඛාවට සමාන්තරයි. එක මේක ඔප්පු කරන්න කියලා අපිට කියනවා BC කියන දිග BF කියන දිගට සමානයි කියලා. ඒතර පළමුවෙන්ම ඔප්පු කරන්න ඕනේ BC කියන දිග. BC කියන දිග සමානයි DF බව. ඔප්පු කරන්න පළවෙනි කාරණාවක් තමයි මේකේ සාධනය කළ යුත්තේ කියලා මම ලියන්න. එතන සාධනය. මේකේ BC සමානයි DF කියලා. ඒ BC සමානයි DF කියලා ඔප්පු කරන්න නම් අපිට පේනවා දීලා තියෙනවා මේකේ CF සමානයි කියලා DB ට දත්තයක් දීලා. මෙන්න මේ දිග කොටස මෙන්න මේ දිග කොටසට සමානයි. ඒ කියන්නේ අපිට ගානේ දීලා තියෙනවා CF දිග සමානයි කියලා කාටද? DB ට. මේක දීලා තියෙනවා. මේක දත්තයක්. මෙයා දත්තයක්. ඊළඟට
මෙන්න මේ දිග BF දිග මම මේක දෙපැත්තට එකතු කරනවා. දෙපැත්තම කවුද BF එකතු කිරීම? දෙපැත්තම BF එකතු කිරීම. CF එකතු කිරීම BF සමානයි DB එකතු කිරීම BF. දැන් බලන්න CF කියන දිගට BF එකතු වෙනවා. CF කියන දිගට BF එකතු වෙනවා. මේ කොටස එකතු කිරීම මේ කොටස කියන්නේ මෙයාට අපිට දාන්න පුළුවන් BC කියලා. BD කියන දිගට BF එකතු කරලා එයා DF වෙනවා. එහෙනම් අපි මේ සමාන කොටස් දෙක සමානයි කියලා දීලා තිබුණා. මේ පොදු කොටස දෙපැත්තටම එකතු කරලා අපි කිව්වා මේ DF දිග BC දිගට සමානයි කියලා. එහෙනම් දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ ABC ත්‍රිකෝණය අංග සමයි ABC කියන මේ ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණය කියලා ඔප්පු කරන්න. දෙවෙනි කාරණාව අපිට ඔප්පු කරන්න තියෙන්නේ ABC ත්‍රිකෝණය හා DEF ත්‍රිකෝණවල මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. එතන මේ ත්‍රිකෝණ දෙක අපිට අංග සම කරන්න යනකොට මේ බලන්න ඕනේ. දැන් ඔයා ඔප්පු කරලා තියෙනවා මෙන්න මේ පාදය මේ පාදයට සමානයි කියලා. මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඔය කෝණ දෙක සමානයි. එයි ඉසෙට් අකුරක් වගේ එන ඒකාන්තර කෝණ. ඊළඟට මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඉසෙට් අකුරක් වගේ වෙන කෝණ. එහෙනම් කෝණ දෙකක් සමානයි. ඔප්පු කළා මේ පාදය මේ පාදයට සමානයි කියලා. එහෙනම් අපිට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් කෝණ දෙකක් සහ පාදය. ඒතර ABC ත්‍රිකෝණය බලන්න. ABC කෝණය සමානයි DFE කෝණයට සමානයි. ඊළඟට ABC කෝණය DFE ට සමානයි. ඊළඟ මෙතන අපිට ගන්න පුළුවන් ACB කෝණය. ACB කෝණය සමානයි EDF ට සමානයි. මේ දෙකටම හේතුව ඒකාන්තර කෝණ. ඊළඟට BC සමානයි DF. මේක සාධිතයි. මෙතන ඔප්පු කළා. ඉහත ඔප්පු කළා. එහෙනම් එම නිසා ABC ත්‍රිකෝණය අංග සමයි DEF ත්‍රිකෝණයට අවස්ථාව මොකක්ද? කෝණ දෙකක් සහ පාදය. කෝප අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙක අංග සම. ඒතර ත්‍රිකෝණ දෙක අංග සම වෙන අවස්ථා හතරයි. කෝප කර්ණපා. එහෙනම් මෙතන අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න මේ පාදක සමානයි කියලා අපි පළමුවෙන් කියන්න තිබුණා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ ඉතාම පහසුවෙන් අපි ගත්තා කෝණ දෙකක් සහ පාදයේ අවස්ථාව. ඊට පාරස්ශ්‍රී ප්‍රශ්නේ. ඒකත් අපි ජ්‍යාමිතිය ප්‍රශ්නයකට තියෙන්නේ 15. ජ්‍යාමිතිය ප්‍රශ්නයක් තියෙනවා. ත්‍රිකෝණ පාඩම තුළ ඔබ අධ්‍යයනය කළ ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකක්. ත්‍රිකෝණ පාඩම තුළ ඔබ අධ්‍යයනය කළ මේ ප්‍රශ්න සකස් කරන ඔබට පුනරීක්ෂණ විභාග උදව්වකට. එහෙම නැතුව මේ ප්‍රමේයන් එහෙම ලියන්න මෙහෙම ගෙඩි පිටින් දෙන්නේ නැහැ. එතන මොකද ත්‍රිකෝණ පාඩම තුළ ඔබ අධ්‍යයනය කළ ජ්‍යාමිතික ප්‍රමේයවල කාරණා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව ඍජු කෝණ දෙකයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 181 ප්‍රමේයය. තව එකක් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එතකොට මේ ප්‍රමේයන් දෙක ඔබ අධ්‍යයනය කරලා දීලා පළවෙනි එකට ලියන්න පුළුවන්. දෙක.
දෙවෙනි කාරණාව ABC ත්‍රිකෝණයේ A කෝණය දන B කෝණය 110යි. ඒතර A කෝණය එකතු කිරීම B කෝණය 110යි අංශක. ඊගාවට B කෝණය එකතු කිරීම C කෝණය සමානයි 120යි අංශක. ත්‍රිකෝණයේ එක් කෝණයේ අගය වෙන වෙනම සොයන්න. එතකොට අපි ත්‍රිකෝණයක් ගත්තොත් A කෝණය, B කෝණය, C කෝණය. ඒත් අපිට මෙතන දැන් ඉගෙනගත් සම්බන්ධතාවයෙන් ඔබ දන්නවා A කෝණය එකතු කිරීම, B කෝණය එකතු කිරීම, C කෝණය කියන්නේ අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි. A කෝණය දන B කෝණය දන C කෝණය 180යි. මෙතනින් දීලා තියෙනවා A කෝණය එකතු කිරීම B කෝණය 110යි. මෙයා 180යි. එහෙනම් C කෝණය සමාන 180 110ක් අඩු කළාම අංශක 70යි. එතන අපි මෙතෙන්ට යොදා ගන්නට ඕන මොකද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් කියන සම්බන්ධතාවය. ඊට පස්සේ අපිට පුළුවන් දැන් C කෝණය 70. එහෙනම් මෙතෙන් අපි ආදේශ කරොත් B කෝණය එකතු කිරීම 70 සමානයි 120යි. එහෙනම් B කෝණය 120න් 70ක් අඩු කළාම අංශක 50යි. 120න් 70ක් අඩු කළා එතන B කියන කෝණය අංශක 50ක් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් දැන් හොයාගන්න ඕනේ A කෝණය. එතන A කියන කෝණයගේ B 50යි නම් මෙතෙන්ට ආදේශ කරනවා. B වලගේ 50යි නම් A කෝණය එකතු කිරීම 50 සමානයි 110යි. A කියලා කියන්නේ අංශක 60යි. 110යි 50ක් අඩු කළාම අංශක 60යි. හරිද? එතකොට 60යි 70යි 110යි 110යි 70යි 180යි. තුන්වෙනි කොටස ABC ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. A B C ත්‍රිකෝණයේ BC පාදයට සමාන්තරව A හරහා BC පාදයට සමාන්තරව A හරහා PQ රේඛාව ඇද ඇත. A හරහා PQ රේඛාව ඇද ඇත. ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180 බව සාධනය කරන්න. ABC ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180ක් බව සාධනය කරන්න. ඒ කියන්නේ A කෝණය එකතු කිරීම B කෝණය එකතු කිරීම C කෝණය අංශක 180 බව අපට පෙන්වන්නට ඕන. 180යි කියලා අපිට පෙන්වන්නට ඕන. ඒත් ඔබ දන්නවා මේ කාරණාව කියන්නේ මෙතන මෙන්න මේ කෝණය මේ කෝණයට සමානයි. ඇයි? ඒකාන්තර කෝණය. මේ කෝණය මේ කෝණයට සමානයි ඒකාන්තර කෝණය. අපි ඔය සම්බන්ධතාව ඉස්සෙල්ලා සටහන් කරගෙන යමු. එහෙනම් B කෝණය මම කෙටියෙන් කිව්වොත් B කෝණය සමානයි B කෝණය සමානයි PAB කෝණයට. PAB කෝණයට. B කෝණය කියන්නේ ABC එහෙම කියන්න මොකද බේසික්. ABC කෝණය. ABC කෝණය සමානයි PAB කෝණයට. ACB කෝණය සමානයි ACB කෝණය සමානයි QAC කෝණයට. මේ දෙකට හේතුව ඒකාන්තර කෝණය. ඒකාන්තර කෝණය. මම මේක එකතු කිරීමෙන් ABC කෝණය එකතු කිරීම ACB කෝණය PAB කෝණය එකතු කිරීම QAC කෝණය අපිට ලැබෙනවා. එකතු කරාම ABC ACB PAB QAC. මෙන්න මේ කෝණය මම මේක දෙපැත්තටම එකතු කරනවා. දෙපසටම BAC එකතු කිරීම. දෙපසටම BAC කෝණය එකතු කිරීම. දෙපැත්ත
පැත්තටම BAC කෝණය එකතු කිරීමෙන් BAC කෝණය එකතු කිරීම ABC කෝණය එකතු කිරීම ACB කෝණය BAC කෝණය එකතු කිරීම BAC කෝණය එකතු කිරීම ABC කෝණය එකතු කිරීම ACB කෝණය එනම් PAB කෝණය එකතු කිරීම QAC කෝණය එකතු කිරීම BAC කෝණය දැන් බලන්න මේ කෝණ තුන මොකක්ද කියලා මේ කෝණ තුන මොකක්ද කියලා ඒතර BAC කෝණය පේනවා මත නිසා මම හිත ගන්න PAB කෝණය එකතු කිරීම QAC කෝණය එකතු කිරීම BAC කෝණය BAC කෝණය PAB කෝණය කියන්නේ මේ කෝණය QAC කෝණය කියන්නේ මේ කෝණය BAC කෝණය කියන්නේ මෙන්න මේ කෝණ තුනේ එකතුව ඔබ දන්නවා අංශක 180. එයි මේක සරල රේඛාවක් මත බද්ධ කෝණය. සරල රේඛාවක් මත බද්ධ කෝණය. එහෙනම් BAC ත්‍රිකෝණය මේකේ A කෝණය එකතු කිරීම B කෝණය එකතු කිරීම C කෝණය කියලා කියන්නේ 180. එතකොට අපි ඒ ගාන තුල ත්‍රිකෝණ පාඩම තුල ඔබ අධ්‍යයනය කළ ජ්‍යාමිතික ප්‍රමේයන් දෙකක් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු 180යි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපිට දුන්නා A ධන B 110යි B ධන C 120 නම් අනිත් කෝණ වල අගය. මෙන්න මේ සම්බන්ධතාවයේ දරුවකට මතක් වෙන්න ඕන කෝණ තුනේ එකතු 180යි කියන එක. එතකොට සමගාමී සමීකරණ වල වගේ නැත්නම් VGA ක්‍රමයට සුළු කරලා ABC හොයාගත්තා. ඊට පස්සේ අපිට ගැටලුවක් තිබුණා මේ ත්‍රිකෝණේ BC ට සමාන්තරව A හරහා හදිනවා රේඛාවක් ඒ අනුසාරයෙන් අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යි කියලා ඔප්පු කරනවා. හොඳයි. එතන අපේ 16 වෙනි ප්‍රශ්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේ. එතන මම ජ්‍යාමිතිය ප්‍රශ්න තුනක් එකට යොමු කරා. බොහොම ඔබට යම් වෙහෙස කරවැත්තේ ඒ වුණත් ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙන්න වෙනවා. මොකද ඔබට අතපස් වෙච්ච දේවල් ටික කොහොම හරි එක පෙළට ගුණ කරලා දෙන්න තමයි අපි මේ ගණිතාංශය හැටියට හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. හොඳයි දරුවෝ. එතකොට දැන් මම මේකේ අපිට මේ වගේ ගොඩක් අපිට කිරි ප්‍රශ්න තුනට ලැබෙන්නේ මේ රූපේ දීලා තියෙනවා x 50 40 70 y. මේ රූපේ දැක්කෙන ඉංග්‍රීසි අඥාත මගින් දැක්කෙන කෝණවල අගය. අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේම මෙතන x කෝණය සහ y කෝණේ අගය අපිට සොයා ගන්නට ඕන. x කීයද y කීයද කියලා මේක අපිට අගය සොයා ගන්න ඕනේ. එතන මෙතන අපිට පුළුවන් x හොයා ගන්න කොහොමද? x එකතු කිරීම 40 සමානයි 70. x එකතු කිරීම 40ක් සමානයි 70ට. එනම් x වල අගය අංශක 30යි 40ක් අඩු කරාම x වල අගය අංශක 30යි. ඊළඟට අපිට ඕන වෙනවා මේකේ y වල අගය සොයාගන්න. y වල අගය නම් y සමානයි 70 එකතු කිරීම 50යි අගය අංශක 120යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වන නිසා. මෙතන මේ x වල අගය හොයාගන්න ඕනේ. මෙන්න මේ කෝණය බලන්න. මේ ත්‍රිකෝණයෙන් මේ කෝණය වෙනවා 50 60 එකතු කරාම 110යි. මෙතන 110යි. මෙයා ප්‍රතිමුඛ කෝණයක් නිසා අංශක 30යි. 110යි ප්‍රතිමුඛ කෝණය නිසා අංශක 30යි. x සමානයි 110 එකතු කිරීම 30 අංශක 140යි. මේ චූටි ත්‍රිකෝණේ පාදයේ දික් කරලා තියෙන 110යි මෙතන 30යි එතන 140යි. ඊට පස්සේ අපිට තියෙනවා මේ රූප සටහනක් ඇඳගෙන කරන්න තියෙන්නේ මේ ගැටලුව. බලන්න. PQR ත්‍රිකෝණයේ QR පාදයේ මත S ලක්ෂයේ පිහිටා ඇත්තේ. එතන PQR ත්‍රිකෝණයේ
පාදය මත x ලක්ෂය පිහිටා තියෙන්නේ ඇත්තේ PQS කෝණය PQX කෝණය සමානයි SPR කෝණය වනසේ. මේ කෝණ දෙක සමාන වෙන්න තියෙනවා. මේක x නම් මේකත් x. ඔක සමාන වෙන විදිහටයි තියෙන්නේ. ඔප්පු කරන්නලු දී ඇති තොරතුරු රූප සටහනක දක්වන රූප සටහනක් යනවා. රූප සටහනක දක්වන. ඔප්පු කරන්නලු QPR කෝණය මේ සම්පූර්ණ කෝණය. QPR කෝණය සමානයි PSR කෝණය බව. PSR කෝණය බව මෙන්න මේ කතාව ඔප්පු කරන්න ඕන. මේක ඔප්පු කරන්න. එතන බලන්න මේක අපි ඔප්පු කරන්න යනකොට මේකේ QPR කියන මේ ලොකු කෝණය. QPR කියන කෝණය හැදිලා තියෙන්නේ කොහොමද? QPR කෝණය හැදිලා තියෙන්නේ QPS කෝණය. QPR හැදිලා තියෙන්නේ QPS කෝණය. QPX කෝණය එකතු කිරීම SPR කෝණය. මේ කෝණය හැදිලා තියෙන්නේ මෙන්න මේ කෝණ දෙක එකතු. මේ කෝණ දෙක එකතු. ඊළඟට PSR කෝණය ගන්න. PSR කෝණය කියන්නේ මේ කෝණය. මේ කෝණය හැදිලා තියෙන්නේ මේ කෝණ දෙක එකතු. ඒ කියන්නේ QPS කෝණය එකතු කිරීම PQS කෝණය. PQS කෝණය එකතු කිරීම PQX කෝණය. මේක මේක ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය සම්බන්ධය මේ කතාව. නමුත් මේකේ PQS කියන කෝණය මේ කෝණය මේකට සමානයි. SPR ට සමානයි. SPR ට සමාන ගාණි කියනවා. මේ කෝණ දෙක සමාන වෙනසේ කියලා. PQS කෝණය සමානයි SPR වනසේය. ඒ කියන්නේ මෙයාට සමානයි. ඒතර මේ දෙන්න සමාන නම් මේ දෙන්න එකම කෝණය නම් එම නිසා මේක දත්තය මේකෙන්ද QPR කෝණය සමානයි PSR කෝණය ප්‍රත්‍යක්ෂ. එතකොට අපි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අතර සමානයි කියන කාරණාවත් එක්ක තමයි මේ කාදර මේක අපි ගන්නේ කිරි දෙකක් සහ සාමාන්‍ය සුළු සාධනයක් අපි කළා. ඒතර අපි මේ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍රය තුළ අපි මුලින්ම උත්සාහ කරා ඔබට වෘත්ත ඛණ්ඩ ආශ්‍රිත පරිමිතිය වර්ගඵලය ඊට පස්සේ වර්ග මූලය ගත්ත. ඊට පස්සේ අපි බීජ ගණිතයට ආව වර්ගායත ප්‍රසාරණ භාග ඊළඟට භාග ආශ්‍රිත ගැටලු සාධක ඊපස්සේ ජ්‍යාමිතිය කොටස් ටික. ඒතර අපි විශේෂයෙන් මේ වගේ වැඩ සටහනකට ආවේ ඔබ මේ පළවෙනි වාරය තුලදී ඔබ විශේෂ සමගාමී කටයුතු නිසා ඔබගේ අධ්‍යයන කටයුතු ටික ක්‍රමානුකූලව කරගෙන යන්න පාසල පැත්තෙන් යම් දරුවෙකුට අපහසු වුණා නම් ඒ වගේම මේවල තිබුණු නිවාඩු කාල ඕලෙල් විභාගෙට නිවාඩු දුන්නා. ඊට පස්සේ ඔබට ඊතර සීකල අවුරුද්දර නිවාඩු ලැබෙනවා. එක දිගට අඛණ්ඩව අපිට වැඩ පිළිවෙල ගෙනිය ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට ඒක නිසා ඔබට මේ පාඩම් ටික අතපසු වුණා නම් යම් සූදානමක් වෙන්න පාඩම් ටික පරීක්ෂණය කරන්න. මොකද විදුහල්පතිතුමා දැවැන්ත උත්සාහයක් දරනවා. දැවැන්ත උත්සාහයක් කරන පාසල අධ්‍යාපන මට්ටමින් ඔසවලා තියන්නේ. මොකද අපි සාමාන්‍ය පෙළ හැටියට අපි ඉහළම ප්‍රතිඵල වලට ඔබ සූදානම් කරන පාසල ඉතින්ද මේ වැඩ කොටස් ටික හරියට කරන්න. මීට අමතරව දුවේ පුතේ නවවන ශ්‍රේණියේ අවසාන වාර පරීක්ෂණ. නවවන ශ්‍රේණියේ අවසාන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයකට තව පිළිතුරු සපයන්න. මොකද 9 පන්තිනුත් වාගේ විභාගයට සෑහෙන කොටස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සියල්ල සම්පූර්ණ කරගෙන ඉදිරියේ ඔබට තියෙන
පළවෙනි වාර පරීක්ෂණයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට විහල ලකුණක් ලබා ගන්න ඒ ඔබේ 10 වන ශ්‍රේණියේ විශ්වාසය බවට පත් කර ගන්න පුළුවන් වෙයි ඉදිරි වැඩ කටයුතු වලට. ඒ නිසා සෑම දරුවෙක්ම ඉහළ ලකුණක් ලබාගෙන ගණිතයේ ඉහළට ඔබගේ දැනුම මට්ටම ඔසවා තබන්නට යම්කිසි උදව්වක් මේ තුලින් ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ප්‍රශ්න පත්‍රය ලියලා මේකට කටයුතු කර ඔබට ප්‍රතිඵලය අපේ ඔබගේ පළවෙනි වාර පරීක්ෂණයේ ලකුණු තුලින් ලැබෙයි. එhmenan ඔබ හැමතෙම ආයුබෝවන්.